හරි එහෙනම් ළමයි අපි 2019 ඉඳන් ගාන හදාගෙන යමු. දැන් නම් ඉතින් ලේසි වෙයි වැඩේ. හරිනේ මේ සැරේ අනිවාර්යයෙන්ම කොට දා ගන්න ඕනේ ළමයි. හරිනේ. ඔයගොල්ලෝ මෙච්චර කල් ඉගෙන ගත්තු මැත්ස් වල වෙනම ලෙවල් එකකට මේ වැඩේ දැන් ගෙනල්ලා තියෙන්නේ. හරිද? මේ නිකන් එහෙම මෙහෙම ගහන්නේ නැහැ. ඔයාලට තේරෙනවා ළමයි දැන් ඇඩ්වර්ටයිස්මන්ට් අරවද මේවද ගහන්න ඕනේ නැහැ ළමයි වගෙන්න ගන්න. ළමයි ඉන්නේ දැන් මම ඔයගොල්ලෝ අවුරුදු 18ක් 19ක් වෙච්ච ළමයිනේ. ඒකට ඕගොල්ලන්ට තේරෙනවා නම් මේ වැඩේ මොන පැත්තටද යන්නේ කියන එක ඒ හින්දානේ ඕගොල්ලෝ මේ ඉන්නේ. ඉතින් ඒ ඇති අපිට. හරිද? ඉතින් වැඩ ප්‍රමාණයත් එක්ක තාම අපි ඉතින් මොකද්ද මාස කීපයක් පරණ කට්ටියනේ මේ ලෝකල් සිලබස් ෆීල්ඩ් එකේ ලන්ඩන් සිලබස් එකේදී අවුරුදු 15ක් ඉතින් ෆීල්ඩ් එකේ දිනවා දැන් ඔයගොල්ලෝ හින්දා ළමයි මට දැන් මේ මම වෙනද කරන් ආපු දේවල් පොඩ්ඩක් මිස් වෙලා තියෙන්නේ දැන් හැම අවුරුද්දෙම ළමයි මම ගොඩාක් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල සෙමිනාර් සීරීස් එකක් කරනවා මොකද ඒගොල්ලන්ගේ ලන්ඩන් A levels O levels දෙකම තියෙන මේයි වල ඉතින් සාමාන්‍ය මාර්තු අප්‍රේල් කියන්නේ මගේ මාව ඉස්කෝල වලින් කතා කර කර ගෙන්න ගන්න මාස දෙක දැන් අදත් කොළඹ ඉස්කෝල කීපයක්ම කතා කරා දැන් එකකට දෙකකට විතරයි අවස්ථාව දුන්නේ මොකද ඉතුරු දවස් ඔක්කොම දැන් උඹලට මේ බර දාලා තියෙන්නේ. ඉතින් මේ ඒ ලන්ඩන් සිලබස් වල ඒ කතාව මේ ඉතින් අපි ලෝකල් ඕගොල්ලොත් ඉතින් ලොකු විප්ලවයක් කරයි කියලා හිතනවා මේ සැරේ. හරිනේ? හරි. එහෙනම් අපි 2019 ගාන බලමු. හරිම ලේසි ගානක්. fx සමානයි හදන්න නැති කියලා මං හිතනවා ඔයගොල්ලෝ ගෙදරදී. මොකද දැනුවත්නේ වැඩේ දැන් මග අරින්න ඌමනාවක් නැහැ. මග අරින්න ආසාවක් නැහැනේ. මොකද දන්න ගානක් නොහද ඉන්නවා කියන්නේ හරි ළමයි හරි පාපයක්නේ. හරිනේ? හරි. මෙන්න සාධකයක් ඇවිල්ලා මොකද්ද තියෙන්නේ? x ඍණ c සාධකයක් බවත් x ඍණ c සාධකයක් කියලා දීලා තියෙනවා ළමයි. ඔන්න ඔව අර මං කිව්වේ අර හැංගිච්ච මැනික් නේ. x ඍණ c සාධකයක් නම් c ආදේශ කරපුවාම බිඳුව වෙන්න ඕනේ. හරි. අපි මුලින්ම ආදේශ කරමු c ඝනය දෙවාරයක් c වර්ගය ඍණ d වාරයක් c ධන cd එතකොට ශේෂය බිඳුවක් වෙන්න ඕනේ. එතකොට c ඝනය ධන 2c වර්ගය ඍණ dc ධන dc මොනවා වෙලා යනවද ළමයි? කැපිලා යනවා. ඔන්න බලන්න අපි c වර්ගයක් එළියට ගන්නවා c ධන 2 c බිඳුව හෝ ඍණ 2 කියලා යන්නේ බිඳුව වෙන්න බෑනේ තින්බා. හරි. බිඳුව වෙන්න නිශ්ශුන්‍ය. දැක්කනේ බිඳුව වෙන්න බෑ. ඒ හින්දා උත්තරේ මොකද්ද ළමයි? c සමානයි ඍණ 2යි කියලා ගන්න පුළුවන්. හරිනේ? හරි. ඔන්න එකක් ඉවරයි. ඊළඟට කියනවා ළමයි x ඍණ d මගින් බෙදූ විට ශේෂය cd ලු. හරිනේ? හරි. එතකොට x ඍණ d වලින් බෙදූ විට ශේෂය එතකොට fd දාලා ගන්න හදන්න ඕනේ. fd සමානයි d ඝනය ධන දෙවාරයක් d වර්ගය ඍණ d වාරයක් d ධන cd. එතකොට මෙතන උත්තරේ එන්න ඕනේ cd කියලානේ. ශේෂය cd. ඔව් ශේෂය cd කියලා දීලා දෙනවා. එතකොට d ඝනය ධන 2d වර්ගය ඍණ d වර්ගය ධන cd. ළමයි cd ට cd කැපෙනවා. තේරෙනවනේ? එතකොට බිඳුව සමානයි d ඝනය ධන d වර්ගය. එතකොට d වර්ගයක් එළියට ගත්තාම d ධන 1යි. d සමානයි බිඳුව හෝ ඍණ 1 නිශ්ශුන්‍යයි. ඒ හින්දා බිඳුව ගන්න බෑ. එතකොට උත්තරේ එනවා d සමානයි ඍණ 1යි කියලා. හරිනේ? හරි. මේ රචනා ප්‍රශ්න කරන්න මේ ඕගොල්ලන්ගේ A level වල රචනා ප්‍රශ්න තමයි මේ ඔහේ නිකන් කියව කරන්නේ. හරිනේ? හරි. විනාඩි 10ක් විතර මං කිව්වනේ දැන් සාමාන්‍යයෙන් ලකුණු 150යි නම් දැන් මෙතන අපි කියමුකෝ 60ක් විතර වැටෙනවා කියලා. තුනෙන් බෙදුවත් එතකොට විනාඩි 6ක 7ක ගාණක් මේක. හරි? හරි. මේ කෑල්ල මේ සම්පූර්ණ කෑල්ල විනාඩි 6-7ක් ගානක්. දැනටම වැඩ භාගයක් ඉවරයි. C හා D අගයන් සොයන්න. C හා D මෙම අගයන් සඳහා. හරිනේ? හරි අපි දාගෙන යමු ළමයි මේ fx සමානයි x ඝනය ධන 2x වර්ගය ඍණ dc. එතකොට ඍණ dc කියලා තියෙන්නේ. එතකොට ඍණ ධන වෙලා ධන x වෙනවා. cd කියන්නේ ඍණ 2 වැඩි කිරීම ඍණ 1. එතකොට එනවා ධන 2යි කියලා. හරිනේ? හරි. හරි මුලින්ම ළමයි අපි මේක සාධක වලට චුට්ටක් වෙන් කරගමු. මට හිතෙනවා දැන් එකක් සාධකයක් කියලා දීලා තියෙනවනේ ළමයි. හරිනේ? හරි. නැත්තම් x හරි. සාධකයක් කියලා දීලා තියෙන හින්දා අපි ඒක ලියාගමු.
මොකද්ද සාධකේ x ඍණ c නේ x ඍණ c කියන්නේ x c කියන්නේ ඍණ 2යිනේ. එතකොට x ධන 2. එතකොට ළමයි x ධන 2 තමයි සාධකය. එතකොට x ධන 2 සාධකයක්. එතකොට වරහන් අපි මොනවාද අර බලලා වරහන් මොනවාද මේ හිස්ත පුරවන්නයි යන්නේ. එතකොට මෙතන එනවා 2යි නෑ x ඝනයක් නේ හදන්න ඕනේ. එතකොට x වර්ගයක් එනවා. එතකොට 2x වර්ගයකුත් හැදිලා තියෙන්නේ. එතකොට තව එකක් දාපුවාම වැඩේ ගොඩ. අලගත්ත වැඩේ. හරිනේ? හරි. දැන් හැබැයි මෙහෙම ලිව්වා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. මෙතන අහන්නේ x ධන 2 වර්ගයෙන් බෙදූ විට ශේෂය මොකද්ද කියලා යහන්නේ. අල්ලගත්තද වැඩේ? එතකොට ළමයි දැන් මේ ගාන හදද්දී ඔයාලා හොඳටම දන්නවා දැන් මේ සාධක ඉවත් කරන්න කියලා කිව්වා සාධක කරන්න කියලා කිව්වොත් විතරයි ළමයි අපි එහෙම කරන්නේ. හරිනේ? හරි. දැන් මේක අහන්නේ x ධන 2 වර්ගයෙන් බෙදන්න. අපි දන්නවා x ධන 2 වර්ගයෙන් බෙදන්න කියලා කියන්නේ fx එක. දන්නවනේ දැන් මේ තමයි භාජ්‍ය මේ තමයි භාජකය මම දානවා ඩොට් එකක් දාලා දාමු. ඩොට් එකක් දාලා qx එකක් දානවා. මේ තමයි මොකද්ද ළමයි ලබ්ධිය. හැබැයි ඕගොල්ලෝ හොඳටම දන්නවා දැන් බලන්න භාජකයේ මාත්‍රය 2යිනේ ළමයි. මොකද x වර්ගයක් එන්නේ. එතකොට මාත්‍රය 2 වෙච්ච භාජකයක් තියෙනවා නම් මාත්‍රය 2 වෙච්ච භාජකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ශේෂය මොකද වෙන්න ඕනේ ළමයි? ශේෂය මාත්‍රය 1 වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම දාගන්නවා ශේෂය ax ධන b කියලා. හරිනේ? හරි. මුලින්ම ඒක තමයි මුලින්ම කරගන්න ඕනේ. ලකුණු සෑහෙන ප්‍රමාණයක් ඒක ඇල්ලට විතරක් හම්බ වෙනවා. හරිනේ? හරි. ආයි කියන්නම්. ඔයාලට x ධන 2 වර්ගයෙන් බෙදූ විට ශේෂය තමයි ලියන්න කියන්නේ. එතකොට x ධන 2 වර්ගය කියන්නේ මාත්‍රය 2 වෙච්ච මේ භාජකයක්. එහෙනම් මාත්‍රය 1 වෙච්ච ශේෂයක් තමයි එන්න ඕනේ. හරි. දැනට ළමයි අපි දන්නවා අපිට ඍණ 2 භාවිතා කරන්න පුළුවන් කියලා. හරි. අපි දැන් කොහොමද පේනවද ළමයි දැක්ක ගාම පේනවා අපිට ඍණ 2 දැම්මොත් මැච් එක ගහගන්න ලේසි කියලා. ඔන්න ළමයි මම මුලින්ම ඍණ 2 ආදේශ කරනවා. එතකොට f ඍණ 2 සමානයි f ඍණ 2 සමානයි මේ ඔක්කොම ටික බිඳුව වෙලා යනවා. එතකොට ඍණ 2ක් a ධන b කියලා එනවා. f වලට ඍණ 2 දාපුවාම f වලට ඍණ 2 දාපුවාම මොකද වෙන්න ඕන ළමයි? ශේෂය බිඳුවක් වෙන්න ඕනේ. මොකද මේක අපි දැන් මේකේ මෙතන කරලා පෙන්නලා තියෙන්නේ. c කියන්නේ ඍණ 2යිනේ. හරිනේ? හරි. නැත්නම් x ධන 2 කියන්නේ සාධකයක් නේ ළමයි. x ධන 2 සාධකයක්. මේ අර පුනරාවර්ත කතාව මතකයිනේ මම කියලා දුන්නානේ. දැන් fx ගේ හරි අපි ඒක පස්සේ බලමු. හරිනේ? හරි. ඔය කියුණා. හරි. එතකොට මෙතන බිඳුවයි කියලා එන්නේ. ඕනනම් ඔයාලට මෙතනට ඍණ 2 ආදේශ කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? මම අර කම්මැලිනේ ගිය සතියේත් මම කිව්වා නේද? මම අර පුළුවන් තරම් හොයපු උත්තර වලින් වැඩේ මාට්ටු කරගන්න බලනවා. හරිනේ? හරි. දැන් ළමයි x ධන 2 කරලා x ඍණ 2 කරලා එකක් හොයාගත්තා. හැබැයි ළමයි නියත දෙකක් තියෙන හින්දා අපිට තව සමීකරණයක් ගන්න ඕනේ. දැන් ගොඩක් කට්ටියට පුළුවන් මේ හිතනවා මේක සංගුණක සමාන කරලා ගත්තොත් හරි නේද සර් කියලා. හරිනේ? සංගුණක සමාන කරලා ගන්න බෑ ළමයි අපි qx කියන මෙලෝ අවබෝධයක් නැහැ. ඒ හින්දා මොකද කරන්නේ? මතක තියාගන්න, ලියලා තියාගන්න. ඒවා ලියලා තියෙන්නේ පුනරාවර්ත සාධක හරි පුනරාවර්ත මේ ප්‍රකාශන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ළමයි අවකලනය පැත්තට යන්නම ඕනේ. දැන් x ධන 2 වර්ගයක් තියෙනවානේ පුනරාවර්ත පැත්තට සාධකයක්ම කියන්න බෑ සාධකයක් නම් ශේෂයක් ඉන්න විදිහක් නැහැ. එතකොට පුනරාවර්ත ප්‍රකාශනයක් තියෙනවා නම් කොහේ හරි. එතකොට භාජකය පුනරාවර්ත වෙනවා නම් අනිවාර්යයෙන්ම ළමයි අවකලනයෙන් මැච් එක ගහන්න පුළුවන්. අල්ලගත්තද වැඩේ? හරි. එතකොට මම මෙන්න මේක අවකලනය කරන්නයි යන්නේ. මෙන්න මේක. හරිනේ? මේක අවකලනය කරන්නයි යන්නේ. ලේසිද? හරි අපි බලමු f' x එක ලියන්නයි යන්නේ. ඔන්න බලා ගන්න. මොකද්ද? u dot v dash ධන v dot u dash කියන්නේ දෙවාරයක් x ධන 2 නේ u dash අල්ලගත්තද වැඩේ? ඒ කියන්නේ මොකද්ද? u dot v dash ධන v dot u dash හරිනේ? හරි. ධන ළමයි ax වල අවකලනය a b වල අවකලනය බිඳුවයි. හරිනේ? හරි. දැන් fx ගේ අවකලන f' ගේ අවකලනය හදා ගන්න ඕනේ. f's ගේ fx ගේ අවකලනය කියන්නේ f' ඒ කියන්නේ 3x වර්ගය ධන 4x ධන 1 සමානයි x ධන 2 වර්ගය q' x ධන qx දෙවාරයක් x ධන 2 ධන a. හරිනේ?
හරි. දැන් ආයි ළමයි අපි x සමාන කරනවා ඍණ දෙකට. දැන් බලන්න ඍණ දෙකේ වර්ගය 4යි 4 වරක් 3 12යි 4 වරක් ඍණ දෙක ඍණ 8යි ධන 1යි 12න් 8ක් 4යි 4 1යි 5යි 5 සමානයි ළමයි මේක බිඳුව වෙලා යනවා මේක බිඳුව වෙලා යනවා. තේරුණා නේද කතාව? හරියට වැඩ කරනවා නම් ළමයි කිසිම කේස් එකක් නැතුව උත්තර එනවා 5 සමානයි a කියලා එනවා. හරිනේ? හරි. එතකොට ඊට පස්සේ මෙතනට a සමානයි 5 දානවා. දෙවරක් 5 10යි. එතකොට b සමානයි 10යි කියලායි එන්නේ. හරිනේ? හරි. එතකොට ශේෂය එනවා ළමයි මොකද්ද? 5x ධන 10 කියලා. හරිනේ? හරි. මතක තියාගන්න පුනරාවර්ත ගණන් හදද්දී අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ ළමයි? පුනරාවර්ත ගණන් හදද්දී අනිවාර්යයෙන්ම අවකලනය පැත්තට යනවාම තමයි වැඩේ. හරිනේ? මොකද නියත වැඩි වෙන්න අවකලනය කර කර තමයි යන්න ඕනේ. දැන් මෙතන x ධන 2 ගණයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම ඔයාගේ ශේෂය මොකද වෙන්නේ? වර්ගජයක් වෙනවානේ. එතකොට x ධන 2 ගණයක් තිබ්බොත් ඒකේ මාත්‍රය 3යිනේ ළමයි. එතකොට 3න් එකක් අඩු කරපුවාම 2යි. ඒ කියන්නේ මාත්‍රය 2 වෙච්ච ශේෂයක් තමයි එන්නේ. ඒ කියන්නේ ax වර්ගය ධන bx ධන c. එතකොට නියත 3ක් එනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ? fx වලට මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ එකපාරක් අවකලනය කරලා ආයි කරන්න ඕනේ. ආයි අවකලනය කරලා තමයි ළමයි ආයි කරන්න ඕනේ. ඔයාලට තේරෙනවනේ කතාව. නියත 3යි නම් ළමයි සමීකරණ 3ක් ගන්න ඕනේ. එතකොට fx වලින් එකක් ගන්නවා, f dash x වලින් අරගෙන f double dash x වලින් තව එකක් ගන්නවා. හරිනේ? කොහොමත් කරත් මෙන්න මේ සාධකයේ හැමෝගෙම කොහේ හරි අස්තක රින්ගනවා ළමයි. එතකොට ඔයාට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. මට කියන්න බලන්න මේ 2019 අපේ ස්ටාර්ට් එක මොකද? හොඳද? තේරුණාද? ඔයාලා කියන්න ඕනේ. C හොයනවට ලකුණු 15යි, D හොයනවට ලකුණු 15යි. yes බොරු නෙමෙයි. බොරු කියන්නේ හරිනේ. මේ සමීකරණය හදනවට ලකුණු 10යි. මේ උත්තරය ගන්නවට 5යි, මේ උත්තරය ගන්නවට 5යි, මෙතනට 5යි. හරිනේ? හරි. දීර්ඝ බෙදීම මොකටද දීර්ඝ බෙදීම දාන්න ඕනේ? හරි හරි. දීර්ඝ බෙදීම දාලා ගන්නත් පුළුවන්. හරි හරි. නියමයි. අවුලක් නැහැ. දීර්ඝ බෙදීම දාලා ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නියමයි. එයා කියන්නේ සර් මේකෙන් බෙදමු. සාමාන්‍ය දීර්ඝ බෙදීම කරලා කරමු. හරි. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ x වර්ගය දාන 4x දාන 4 නියමයි. මේ දාලා තියෙන්නේ. හරිනේ? එලගිරි. හරිනේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ලකුණු හම්බෙනවා. හරිනේ? හරි. දැක්කනේ එයා පොඩි සිම්පල් ප්ලෑන් එකක වැඩේ ගෙනිච්චේ. එහෙම කියලා ළමයි කෙලින්ම මේ පේපරේ කපලා අයින් කරලා මේ සීල් තියලා මේ ඌව සමාජයෙන් කොන් කරන්නේ නැහැ. හරිද? ඒව තමයි අපිට ඕනේ. හරිද? සමහර වෙලාවට දැන් මටත් ඒක ඔළුවට ආවේ නැහනේ. හරිද? මම නිකන් කියන්නේ සමහර තැන්වල අපි නිකන් සමහරට මේ පේපරේ හදපු එකාටවත් ඒක තේරෙන්නේ නැතුව ඇති ඒ වෙලාවල යකෝ දීර්ඝ වෙදීම දැම්මනම් මෙච්චර දුර දුවන්න ඕනේ නැහනේ. කෙලින්ම උට උත්තරේ ගන්න තිබ්බනේ වගේ එකක්. හරිද? ඉතින් අර දැන් හදපු එක්කෙනත් සමහරලාට මේ මු අවකලනය කරලා ගනී කියලා හිතන්න. ඉතින් නැත්තම් එහෙම. හරිනේ? හරි. දීර්ඝ බෙදීම දාලා ගන්න. මම හිතනවා ඒක හොඳ වෙයි කියලා. ඒක හොඳයිනේ. හරිනේ? දෙක වසර වැඩකින් වැඩේ කොට දා ගන්න පුළුවන්. නේ? හරි. ඒක මරු. නියමයි. එලගිරි. හරිනේ? හරි. මම දැනට මේක මෙහෙම තියන්නම්. හරිනේ? හරි. අපිට ඕන නම් දීර්ඝ බෙදීම වැඩේට දීර්ඝ බෙදීම ගෙනල්ලා ඒකත් දීලා පෙන්නන්නද? එතකොට දීර්ඝ බෙදීමට ලකුණු 25යි නේ. ඔව් ලකුණු 25ක් කියනවා. ඕනේ නැනේ ඔයාලට දාන්න. පුළුවන් කරන්න. හරිනේ? හරි. අවුලක් නැහැ. 2000 අන්න එහෙම තමයි. හරිනේ? මේ ක්ලාස් එක තනිකරම ඔයාලගේ ක්ලාස් එක ඔයාලගේ දේවල් මාත් එක්ක ඩිස්කස් කරමින් මම හැමදාම කියන්නේ මේක නිකන් හරියට නිකන් මාත් එක්ක ඔයා කරන මේ 1 to 1 ක්ලාස් එකක් වගේ ළමයි. හරිනේ? මොකද මම සාමාන්‍යයෙන් මගේ ඩිස්කෂන් එකේ ළමයි ප්‍රශ්නයක් අහලා විනාඩියක් යන්න කලින් උත්තරයක් දෙනවා. ඔයගොල්ලෝ ඒක සාමාන්‍යයෙන් දැන් දන්නවනේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේ chance එක ගන්න මේ 1 to 1 කියලා හිතාගෙන යන්න. ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් ගන්නට මේක ගෙනල්ලා තියෙනවාට ඔයාට මේක ඉන්ඩිවිජුවල් කරගන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් නමයි අපි ඊළඟ ගානට යමු. මේ 2020 ගාන. හරි. නියමයි. සිම්පල් විදියට හිතන්න. හරිනේ? හරි. කම්ප්ලිකේටඩ් කරගන්න ඕනේ. මම කියවනේ මේ කම්ප්ලිකේටඩ් මැත්ස් නෙමෙයි මේ කම්බයින් මැත්ස්. ඔයා ළඟ තියෙනවා ටූල් සෙට් එකක්. ඔයා ඒක යූස් කරන්නයි තියෙන්නේ. ඒක කොහොමද යූස් කරන්නේ? අරවා මේවා මුකුත් නැහැ. හරිනේ? හරි.
ළමයි hx සමාන x ගණය ධන ax වර්ගය ධන bx ධන c යයි ගනිමු. මේ abc තාත්වික සංඛ්‍යා වෙනවලු x වර්ගයේ ඍණ 1 යන්න hx හි සාධකයක් බව දී ඇත. x වර්ගය ඍණ 1 කියන්නේ සාධකයක්ලු. හරි. එහෙනම් මොකද වෙන්න පුළුවන්? hx එක අපිට ලියන්න පුළුවන් ළමයි x වර්ගය ඍණ 1 මොකක් හරි එකක් ධන බිඳුව ශේෂයක් නැහැ. හරිද? හරි. එතකොට x ඝනය ධන ax වර්ගය ධන bx ධන c සමානයි x වර්ගය ඍණ 1 පයි මේ ළමයි මේ ග්‍රීක අකුර දන්නව නේද? මේකට තමයි ළමයි මේ බිඳුව කපලා නෙමෙයි මේක ග්‍රීක අකුරක්. මේකට තමයි ෆයි කියන්නේ. ෆයි phi ෆයි. මේක ළමයි පයි. හරිද? 2πr කියලා කියන්න එපා. 2πr. ඕකේ? හරි. නිකන් ඒවත් කිව්වේ දන්නවනේ ඔයගොල්ලෝ ඉවන. හරි. දැන් ඔන්න ළමයි මම x වලට එක ආදේශ කරනවා. මේක මාරු chance එකක්. x වලට ඍණ එක ආදේශ කරනවා. මොකද මෙතන තියෙනවනේ ළමයි වර්ග දෙකක අන්තරයක් ඔයාලට පේනවනේ. නැත්නම් නිකන් හිතන්න x වර්ගය ඍණ 1 කියන්නේ ඍණ 1 දැම්මත් බිඳුව වෙනවා. ධන 1 දැම්මත් බිඳුව වෙනවා. ඒ කියන්නේ මාරු chance එකක් අපිට මේ වෙලාවේ හම්බෙලා තියෙනවා. මම හිතන්නේ නියත කීපයකට ෂොට් එක දෙන්න පුළුවන් වෙයි. බලමු අපි එක දාලා. එතකොට එකේ ඝණය ධන a එකේ වර්ගය ධන b ධන c සමානයි බිඳුවයි. ශේෂය බිඳුවයි. හරිනේ? හරි. එතකොට ඍණ එකේ ඝණය ධන a ඍණ එකේ වර්ගය ධන b ඍණ 1 ධන c සමානයි බිඳුවයි. එතකොට ළමයි මෙතනින් එනවා a ධන b ධන c සමානයි ඍණ 1යි. මෙතනින් එනවා ළමයි ඍණ a ඍණ b ධන c ධන a නේ වර්ග වෙනවනේ. sorry. හරි. a ඍණ b ධන c සමානයි මේ ඍණ එක එහා පැත්තට යනකොට ධන 1 වෙනවා නේ. හරි. ඔන්න ළමයි අඩු කරා නම් හරිනේ. මේ දෙක අඩු කරා නම් 2b සමානයි ඍණ 2යි b සමානයි ඍණ 1යි කියලා. හරිනේ? හරි. අර ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය කියන එකටම වඩා ළමයි මෙන්න මේක ඔළුවේ තියාගන්න. මේක ඔළුවේ තියාගෙන ගන්න හැදුවාම ලේසි. හරිනේ? භාජ්‍ය සමානයි භාජකය වැඩි කිරීම ලම්බිය ධන ශේෂය. එතකොට ඔයාට ඒකත් එක්ක ළමයි ඊට පස්සේ කරන්න තියෙන වරහන් බිඳුව කරන එක තමයි ශේෂ ප්‍රමේය කියලා ඔළුවට ගන්න එපා. අනිත් එක මේක ශේෂ ප්‍රමේයෙන් හදන්නත් බෑ ළමයි. ඇයි ශේෂ ප්‍රමේයෙන් හදන්නත් බැරි? ශේෂ ප්‍රමේය අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඒකජ සාධකවලට විතරයි ළමයි. හරිද? එතකොට ax ධන b ආකාරයේ දේවල් වලට විතරයි. දැන් මෙතන x වර්ගයේ ඍණ 1 කියන්නේම වර්ගයක්. හරිනේ? වර්ගජයක්නේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ අර සරල ආකෘතිය වැඩ කරන්න. මොකද ආකෘතිය? භාජ්‍ය වැඩි කිරීම, භාජ්‍ය සමානයි, භාජකය වැඩි කිරීම ලබ්ධිය ධන ශේෂය. හරිනේ? හරි. එතකොට ඒකෙන් මේක හදාගත්තා. වැඩේ කොට දාගෙන ගියා. ලේසි. හරි. hx යන්න x වර්ගය ඍණ 2x මගින් බෙදූ විට ආයි ලියමු අපි. hx යන්න x වර්ගය ඍණ x වර්ගය ඍණ 2x මගින් බෙදූ විට ඔන්න මොකක්ද ආයි එකක් එනවා. ඒක ෆයි කියලා දාන්න බෑ. දැන් අර උඩත් ෆයි එකක් තියෙනවානේ. හරි මම ගැමා x වගේ එකක් දාන්නම්කෝ. ගණන් ගන්න එපා. ශේෂය 5x ධන k බව දී ඇත. මේ kෙහි අගය සොයා. හරි අපි මුලින්ම kෙහි අගය සොයන්න. දැන් ඔන්න දැක්ක නේද හදාගත්තු එක ලස්සනයි. හරි hx එක මොකද්ද? x ඝනය ධන ax වර්ගය. දැන් b හොයාගත්ත ඍණ 1යි. එතකොට ඍණ x ධන c සමානයි x වර්ගය ඍණ 2x කියන එක මම සාධක කඩා ගන්නවා x ඍණ 2 කියලා. එතකොට ඔයාලට වැඩේ මාට්ටු වෙනවා. පේනවා නේද? දෙපාරක් අපිට බිඳු කරන්න පුළුවන්. මොකද සාධක දෙකක් තියෙනවා කියන්නේ මේක x සමානයි බිඳුව කරපුවාම මේක බිඳුව වෙනවා. x සමානයි 2 කරපුවාම මේක බිඳුව වෙනවා. නියත දෙකක් තියෙනවා. ඒ දෙකටම අපිට ෂොට් එක දෙන්න පුළුවන් වගේ එකක් පේනවා. අපි බලමු. හරිනේ? දැන් x එකට බිඳුව දානවා. x එකට බිඳුව දාපුවාම බිඳුව c සමානයි මේක බිඳුව වෙලා යනවා. පස්වරක් බිඳුවයි c සමානයි k කියලා එනවා. හරිනේ? හරි. මතක තියාගන්න ළමයි මේ කෙලින්ම නිකන් වරහන් බිඳු කරන්න බන් තියෙන්නේ. හරිනේ? හරි. ඊළඟ එක x වලට 2 දාමු. එතකොට 8යි 4යි a ඍණ 2 ධන c සමානයි පස්වරක් 2 10යි 10 ධන k. හරිනේ? හරි. එතකොට ළමයි ඔයා දන්නවා මේ ඔයාලට පේනවාද c සමානයි k කියලා එකක් ඇවිල්ලා දිනවා. එහෙනම් c වලට k එක කපන්න පුළුවන්. හරිනේ?
නැතවා C වෙනුවට K දාලා K ට K කපන්න නැත්නම් K වෙනුවට C දාලා C ට C කපන්න කොහොම කරත් එකයි හරිනේ හරි එතකොට 8න් 2ක් 6යි 6 එහා පැත්තට ගියාම 4යි A සමානයි 4යි A සමානයි 1යි කියලා එනවා හරිනේ හරි හරි දැන් ඔන්න යම් තාක් දෙයක් හොයාගත්තා දැන් ළමයි අපි ළඟ තව තියනවද හරි දැන් අපි A හෙව්වා අපි ළඟ B තියෙනවා අපි ළඟ C නැහැ K නැහැ ඒ හින්දා අපි ආයි යනවා මුලට ගිහිල්ලා මෙන්න මේ අපි ළඟ තියෙනවානේ ABC තියෙන සමීකරණ දෙකක් තාම මේකක් තියෙනවා ඉතින් ඔයා කැමති එකක් පාවිච්චි කරලා ඔයාට මොකද මම මේක අරන් එනවා මේක අරන් ඇවිල්ලා දැන් A හොයාගත්තනේ එතකොට A 1යි B කියන්නේ ඍණ 1යි ධන C සමානයි ඍණ 1යි එතකොට C සමානයි ඍණ 1යි කියලා එනවා හරිනේ C සමානයි ඍණ 1යි කියන්නේ ළමයි K සමානයි ඍණ 1යි මේ පට්ට ලේසි ළමයි මේ පාඩම හරි දැන් ඔයාලට බය වෙන්න එපා දැන් බය නැති කරලා තියන්නේ දැන් මගේ ඇප්ලයිඩ් පේපර් එක ලියපු ළමයි දන්නවා ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මගේ අස්සේ කොච්චර ලේසි ගානක්ද කියලා නේ එදා දැක්කනේ පියෝ නෙමෙයි ඇප්ලයිඩ් පේපර් එකක් කරානේ අපි අර පේපර් ක්ලාස් ෆ්‍රී පේපර් ක්ලාස් එක ඒකේ ගුරුත්ව කේන්ද්‍රය ගානක් තිබ්බා එක රූල් දෙකෙන් මුළු ගානම හැදුවා හොඳේ ඇත්ත කතාව ගාන හැදුවේ රූල් දෙක තුනයි හරි ඕගොල්ලෝ දන්න ගුරුත්ව කේන්ද්‍රය ඔයාලා දන්න ගුරුත්ව කේන්ද්‍රයම තමයි ඒව ළමයි වෙන versions වලින් හදන්න පුළුවන් හරිද හරි ඕකේ calm down okay වැඩි excite වෙන්න එපා like stress ගන්න එපා මේ වෙලාවේ හරි අපි ඉන්නවනේ හරි කේහි අගේ සොයා x ඍණ ලැම්ඩා වර්ගයේ x ඍණ mu ආකාරයට ලියන්න කියලායි කියන්නේ හරි hx එක ලියන්නයි යන්නේ අපි hx එක ලියනවා ළමයි hx එක මේ තියෙන්නේ x ඝනය ධන ax වර්ගය ධන bx ධන c x ඝනය ධන ax වර්ගය ධන bx ධන c හරිනේ හරි ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේකේ මොකද්ද x වර්ගය ඍණ 1 කියන්නේ සාධකයක් කියලා කොහොමද දුන්නානේ ඔව් x වර්ගය ඍණ 1 සාධකයක් කියලා දුන්නා පට්ටලේසි අයියෝ මේ බලන්න ළමයි වරහන් දාන්න මේ වරමද මේ වරහන් blanks fill in the blanks හිස්තැපුරවන්න යන්නේ එතකොට x වර්ගය x වලින් වැඩි කරපුවාම x ඝනයක් වෙනවා ඍණ 1 ධන 1කින් වැඩි කරපුවාම ඍණ 1 එනවා ඉතුරු දෙක කොහොමත් ඇවිල්ලා ඉන්නේ බලන්න මේ ඉතුරු දෙක කොහොමත් එනවා හරිනේ හරි ඔන්න හිස්තැන් පෙරවීමෙන් වැඩේ ගොඩ දාගත්තා හැබැයි මේක නෙමෙයි අහන්නේ මෙතන තියෙනවා x ඍණ 1 x ධන 1 කියලා එතකොට ඔයාලට ලියන්න කියන්නේ අනිත් පැත්තට මොකද්ද x ධන 1 වර්ගය x ඍණ 1 හරිනේ හරි ඒකනේ ලියන්න කියන්නේ ඔව් ඕකේ හරිනේ එතකොට මේ තියෙන්නේ ඍණ ලැම්ඩා එහෙමනේ ලියන්න කියන්නේ එතකොට ඍණ ලැම්ඩා සමානයි 1යි ලැම්ඩා සමානයි ඍණ 1යි එතකොට මෙතන තියෙන්නේ මේ ඍණ mu එතකොට ඍණ mu කියන්නේ ඍණ 1යි mu සමානයි 1යි හරිනේ හරි තමයි 2020 තේරුණාද නැද්ද ඔයාලා කියන්න ඕනේ මට නම් තේරුණා ඔයාලට තේරුණාද ජනතාවනි අවදිවන්න දෙන්න බලන උත්තරයක් සද්දට ලකුණු උත්තෝනේ මෙතනට එනකොට 20යි මේ ටික හොයනකොට 25යි දිනකොට 10යි කො සද්දට කෑ ගහලා කියන්න ඕනේ වැඩේ ගොඩ කියලා නේ පාස් පේපර්ස් ළමයි මෙච්චර අය කියන්නේ ඔළුව වෙහෙසන්නේ නැතුව හදනවා කියන එකම ළමයි ගේමක් නේ හරිනේ ඒකයි මාර පාසුවක් කියලා මට නිකන් හිතෙනවා ඒක මේ අද ළමයි පැයකින් විතර සෙෂන් එක ඉවර වෙයි වගේ හරිනේ නේද ඔයගොල්ලන් දුකද දන්නෙත් නැහැ හරිනේ හරි මේ ඔන්න හිතනවා නිකන් ඇයි අපි වැඩ ගොඩක් කරලා ආවේ අර ක්ලාස් එකකින් ඔන්න ඒක නම් ටික ආයි හරි හදන්න කිසි ප්‍රශ්නයක් නෑ මට හරිනේ හරි කමන්නේ නැහැ නේ ඉතින් පැයක් විතර කරා හෙටත් හම්බෙන්නේ බන්නේ අපි පැය 5ක් විතර කියවන ඕන්න දැන් අද කයියක් ගහමු ඕන්න හරිනේ හරි ගොඩක් තියෙනවා කතා කරනවා නන්නේ යුද්ධ ගැන කතා කරන්න පුළුවන් හෙට ෆෝමියුලා 1 පටන් ගන්නවා හෙට ෆෝමියුලා 3 පටන් ගන්නවා ෆෝමියුලා 3 වල අපේ ලංකාවේ එකේ හෙට රේස් කරනවා
ඒවා ගැන අපේ නිවුස් වල මෙලෝ අලගෝලයක් කියන්නේ හරිද යුද්ධ ගාගා ඉන්නවා හරියට ළමයි නිවුස් වල මුහුදු සීමා ටිකවත් දන්නේ නැහැ. දැන් Facebook එකේ දැක්කත් දන්නේ නැහැ. මම දාපු ආටිකල් එක ලංකාවේ මුහුදු සීමා ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති මිනිස්සු ඉන්නවා මේ වැඩේ ගැන. ඉතින් මේ කතා කරනවා නම් මාතෘකා ගොඩක් තියෙනවා. හරි අයියවල් ඕනේ උඹලා පාඩම් කරවල්ලා හරි හරි අපි හෙට හම්බෙමු උදේට මේ ළමයි අනුකලනේ මේ පෙබර් මාර්තු මාසේ මං කිව්වා අර මාර්තු චුට්ටක් ප්ලෑන් එක චුට්ටක් එහෙට මෙහෙට වෙනවා හෙට අනුකලනයනේ පටන් ගන්න ගියේ හෙට අනුකලනය පටන් ගන්න නැතුව මේ හෙට නිව්ටන් නියම වලින් පටන් ගන්න වැඩේ හෙට තනිකර දවසම දුවන්නේ කප්පි උඩ හරිනේ කප්පි උඩ මුළු දවසම දුවනවා හෙට ආයි ඕන කප්පි ගානක් හදාගන්න පුළුවන් ලෙවල් එකට ගේනවා ෆිසික්ස් වල කප්පියක් දැක්කත් හදන ගානට ගේනවා හරි එතකොට මේ ඇප්ලයිඩ් මැත්ස් ඒ කියන්නේ ළමයි ව්‍යවහාරික ගණිතය කියන්නේ ළමයි කෙලින්ම ෆිසික්ස් වලට සෑහෙන්න වාට සපෝට් එකක් දෙන්න පුළුවන් තැනක් යාන්ත්‍ර විද්‍යාව කැලලට ඉතින් ඒ හින්දා හෙට දවසම කප්පි අඟහරුවාදා දවසම කූඤ්ඤ හරිනේ ඕක තමයි වැඩේ හරි අපි කරගෙන යමු නියමයි වැඩේ හරිනේ හරි මේ එක එක අත්හදා බැලීම් කරමින් තමයි ඔයාලවට දාන්නේ. මොකද මට ඕනේ හැමතිස්සෙම හොඳම එක දාන්න. මොකද මේ මම එහෙම සාමාන්‍යයෙන් අර පොඩි පර්ෆෙක්ෂනිස්ට් ලයින් එකකට තමයි වැඩ යන්නේ. ඒ හින්දා සමහර දේවල් පොඩ්ඩක් ඩිලේ වෙනවා. මේක හැටියක්. හරිනේ ගණන් ගන්න එපා. හරි ඕකේ. fx සමානයි 2x ඝනය ධන ax වර්ගය ධන bx ධන 1 gx සමානයි හරි x ඝනය ධන cx වර්ගය ධන ax ධන 1 හරි මොකාට දෙන්නේ දෙකක් දීලා ඕකේ x ඍණ 1 මගින් fx බෙදූ විට ශේෂය 5යිලු x ඍණ 1ෙන් බෙදුවාම ශේෂය 5යිලු එතකොට f1 දාමු අපි දෙවාරයක් එකේ ඝනය ධන a වාරයක් එකේ වර්ගය ධන b වාරයක් 1 ධන 1 සමාන වෙනවා කාටද ළමයි 5ට 2යි 2යි 1යි 3යි 3 ධන a ධන b එතකොට ළමයි a ධන b සමානයි 2යි කියලා එනවා හරිනේ හරි මේක හරි අපි ඊට පස්සේ ප්‍රශ්න නෑ නේද මේ උඹලා ප්‍රශ්න හරි එලගෙඩි අවුලන්නේ ප්‍රශ්න නෑ කියන්නේ ඉතින් ගොඩනේ මචන්නේ හරි දැන් x ධන 1 මොකද්ද සීන් එකක් තියෙනවා ඒ කියන්නේ අපි ඍණ 1 දාන්න ඕනේ නේ හරි ඍණ 1 ඝනය ධන c ඍණ 1 වර්ගය ධන a ඍණ 1 ධන 1 තමයි ඍණ 1ට ධන 1 කැපිලා යනවානේ හරි එතකොට ඡේදන ශේෂය කීයද ඔව් ෂූ වෙන මොකද්ද ලියන්නේ හරි මේක ලියන්නේ ළමයි අර සීන් එකේ නේ අර සීන් එක මොකක්ද අපේ අර සීන් එක x වර්ගය ධන x ඍණ 2 මොකක් හරි එකක් ධන x ධන 1 ළමයි මේක නම් හොඳම ගානක් ළමයි ඕගොල්ලන්ට දෙන්න පෙන්නන්න දැන් මෙතන තියෙන්නේ ළමයි ඒකජ සාධකයක් x ඍණ 1 ඒකයි කෙලින්ම මොකද්ද ශේෂ ප්‍රමේයට දැම්මේ අල්ලගත්තද වැඩි හැබැයි මෙතන තියෙන්නේ ළමයි වර්ගජ සාධකයක් ඒකයි ළමයි ඒකට ශේෂ ප්‍රමේය දාන්න බෑ ඒකට දාන්න ඕනේ අර අපේ මොකද්ද ජාතික ගීය වගේ තියෙන්නේ මොකද්ද ජාතික ගීය භාජ්‍ය සමානයි භාජකයේ වැඩි කිරීම ලබ්ධිය දන්න ශේෂය එතනින් හදන්න ඕනේ එතනට ශේෂ ප්‍රමේය දාන්න බෑනේ ළමයි පේනවනේ හරි හැබැයි ළමයි මට නිකන් පේනවා නිකන් මොකද්ද මුන් දෙන්න නිකන් ධන 2යි ඍණ 1යි වගේනේ සාධක වෙනවානේ අන්න හරි වරහන් දෙකක් එනවා වරහන් දෙකක් ආවා කියන්නේ ළමයි අපි ගොඩ ඇයි ළමයි අපිට වරහන් දෙකක් එනවා ළමයි බිඳුව කරන්න අපි වරහන් දෙකක් බිඳුව කරලා වැඩේ ගොඩ දාගන්නයි යන්නේ හරි අපි මේකට දානවා පටස් ගාලා මොකද ළමයි ඍණ 2 ඍණ 2 ඝනය ධන c වාරයක් ඍණ 2 වර්ගය ධන a වාරයක් ඍණ 2 ධන 1 සමානයි මේ ඔක්කොම බිඳුව වෙනවා ළමයි මේ ඔක්කොම බිඳුව වෙලා මෙතනට x ඍණ 2 ධන 1 වෙනවා ඍණ 2 ධන 1 නේ හරි සමානයි ඍණ 2 ධන 1 වෙනවා හරිනේ හරි එතනින් එනවා ළමයි
හරිනේ ළමයි මෙන්න මේක තමයි අපේ අර ජාතික ගීය. හරිද? හරි. ඒක හරිනේ ඒක සාධක කරලා තමයි මේ තියෙන්නේ. එතකොට ඍණ 8යි මෙතන එනවා ළමයි ඍණ 8යි ධන 1යි ඍණ 8යි ධන 1යි ඍණ 7යි මේ පැත්තේ ඍණ 1යි එහා පැත්තට යවපුවාම 6යි 4යි C ඍණ 2යි A සමානයි 6යි 4යි C මේ බලන්න 4යි C ඍණ 2යි A. ඔහොම තියන්නත් පුළුවන් ඕනනම් තව පාරක් දෙකෙන් බෙදලා 2යි C ඍණ A සමානයි 3යි කියලා තියන්නත් පුළුවන්. හරිනේ? හරි. ඊට පස්සේ ළමයි අපි x වලට මොකද කරන්න යන්නේ? x වලට 1 දාන්න යන්නේ ආයි වරහන බිඳුව කරන්න ඕනේ. මෙන්න මේකට දාන්නේ ඔය ඔක්කොම. හරිනේ? හරි. g1 මෙතනට දාන්න ළමයි 1 එකේ ඝනය ධන c එකේ වර්ගය ධන a 1 ධන 1 සමානයි a x ධන 1 1 ධන 1. හරි. එතකොට 1යි c ධන a සමානයි 1යි 1යි 2යි. එතකොට c ධන a සමානයි බිඳුවයි. හරිනේ? හරි. ළමයි ලේසි. හරිනේ? හරි. මේ දෙන්න කරා නම් හරිනේ? හරි. මේ දෙන්න කරා නම් ඒ දෙන්න එකතු කරා නම් හරි. එකතු කරා නම් 3යි c සමානයි 3යි c සමානයි 1යි. එතකොට a සමානයි ඍණ 1යි. එතකොට මෙතනට a සමානයි ඍණ 1යි. එතකොට b සමානයි 3යි. a සමානයි ඍණ 1යි b සමානයි 3යි c සමානයි 1යි. හරිනේ? හරි. වැඩේ ගොඩ. තමයි තේරෙනව නේද? මේ තියෙන්නේ ශේෂ ප්‍රමේය, මේ තියෙන්නේ අර අපේ ජාතික ගීය. ශේෂ ප්‍රමේය කියන්නේ පාඩමේ එක කොටසක් විතරයි. හැම එකටම ශේෂ ප්‍රමේය දාන්න බෑ. ශේෂ ප්‍රමේය දාන්න පුළුවන් ළමයි ඒකජ ප්‍රකාශන වලින් බෙදෙනකොට විතරයි. භාජකය ඒකජයක් නම් භාජකයට මාත්‍රය එකයි නම් විතරයි ළමයි ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය දාන්න පුළුවන්. නැත්නම් අපේ ජාතික ගීයට ඔයාලට එන්න වෙනවා. හරිනේ? හරි. ඇත්තටම කතාව ශේෂ ප්‍රමේය වුණත් මේ ශේෂ ප්‍රමේය නොලියා හිටියත් ඔයාලට මේක ලියන්න පුළුවන් ළමයි. මේ මොඩල් එකට ඒකත් හදන්න පුළුවන් නේ. ඕන ලියන්න පුළුවන් fx සමානයි x ඍණ 1 වාරයක් මොකක් හරි එකක් ධන 5යි කියලා ලියන්න පුළුවන්. එතන ඒ කරන්නේත් මේකම තමයි ළමයි. දැන් ඔයාලට තේරෙනවනේ පාඩම. ඔය ශේෂ ප්‍රමේය කියලා කියන්නේත් මේකම තමයි ළමයි. හරි. අපි එතනට එක දැන් මේක ගලවලා තියෙන්නේ. ඒකයි ඔයාලට ඔක්කොම මාට්ටු වෙන්නේ. හරිනේ? හරි මේක ඔන්න දැන් fx ඍණ 2යි gx බව පෙන්වන්න කියලායි තියෙන්නේ. හරි මුලින්ම fx එක ලියාගමු අපි. තමයි විනාඩි තප්පර 5ක් 10ක් දැන්. හරි. fx සමානයි කොහොමද? මෙතන උඩ 2x ඝනය ඍණ ax වර්ගය ඍණ 1x වර්ගය ඍණ x වර්ගය ඍණ x වර්ගය bx 3x ධන 1 ළමයි gx එනවා. gx කියන්නේ x ඝනය ධන cx වර්ගය ධන 1x වර්ගය ධන ax. ඒ කියන්නේ ඍණ 1 x ධන 1. හරිනේ? හරි. මොකක්ද අහන්නේ? fx ඍණ 2යි gx. හරි. අපි හදාගන්න යන්නේ ළමයි fx ඍණ 2යි gx එක. මම කරන්නේ ළමයි හැලි ලියන්නේ නැත්. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙයිද? එහෙනම් මම හැල්ල ලියන්නම්. 2x ඝනය ඍණ x වර්ගය ධන 3x ධන 1 ඍණ දෙවාරයක් x ඝනය ධන x වර්ගය ඍණ x ධන 1. හරිනේ? හරි. අපට සිරි මචං ඝනය left වෙනවනේ. එතකොට ඍණ x වර්ගය ඍණ 2x වර්ගය ඍණ 3x වර්ගය 3x ධන 2x 5x 1 ඍණ 1 බිඳුවයි. දෙවාරයක්නේ. 1 ඍණ 2 ඍණ 1යි. හරි. දැක්ක ගාම පේනවා ළමයි මේ මොකද්ද? වර්ගජ ප්‍රකාශනයක්. ළමයි වර්ගජ ප්‍රකාශනයක් දැක්ක ගාම අපි දන්නවා මොකද්ද? වර්ග පූර්ණය කරන්න පුළුවන්. ඒ වර්ග පූර්ණය කිරීමෙන් තමයි ළමයි ඔය උපරිමාවම හොයන්න පුළුවන්. හරිනේ? ඔයගොල්ලෝ දන්නවනේ වැඩේ. හරි. අපි යනවා ළමයි වර්ග පූර්ණය කරන්න. මතක තියාගන්න අපි වර්ග පූර්ණය කරද්දී අපි භාවිතා කරන්නේ මේක විතරයි. ඔයගොල්ලෝ තුනම ගන්නවා ඇති. මම නම් ගන්න නැහැ තුනම.
මම මෙතන අරගෙන ඍණ 3ක් එළියට ඇදලා දෙකම ඍණ 3ෙන් බෙදෙනවා. එතකොට මේක x වර්ගය වෙනවා. මේක ඍණ 5 බෙදීම 3යි x වෙනවා. මගේ හැටියක් ඒක මම සාමාන්‍යයෙන් මේ නැට්ටට අත තියන්නේ නැහැ. හරිද? එතකොට ලේසි වෙන ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා. එතකොට x ඍණ 5 බෙදීම 3 දෙකෙන් බෙදුවාම 5 ඍණ 6යි වර්ගය ඍණ 25 බෙදීම 36යි ඍණ 1යි. එතකොට මේ තියෙන්නේ ඍණ 3 වාරයක් x ඍණ 5 බෙදීම 6යි වර්ගය 75 බෙදීම ඔව් තුනෙන් කැපෙනවානේ 25 බෙදීම 12යි ඍණ 1. එතකොට මෙතන තියෙනවා ළමයි එතකොට 13 බෙදීම 12 හරිනේ. හරි. දන්නනේ. දන්න 13 බෙදීම 12 හරිනේ. හරි. මම නිකම් මේක ඇඳලා පෙන්නන්නම් ඔයාලට. දුවනවා. ඩට් ටච් වුණාම ඉතින් දුවනවා. හරි. ළමයි ඉස්සරහා ඍණ නම් තියෙනවා දන්නවා හොඳටම මෙතන එන්නේ උපරිමයක් කියලා. මේ අමතර කියවීම. හරිද? මෙච්චර කරන්න ඕනේ මේ 13 13 බෙදීම තියෙනවා කියලා එතනින් නවත්තන්න පුළුවන්. මට එහෙම බෑ බං. හරි. උපරිමයක් තියෙන ළමයි ඍණ තියෙන හින්දා x මේක හොරෙන් බිඳුවට සමාන කරොත් ඔයාට එනවා 5 බෙදීම 6යි කියලා. මේ නැට්ට ගත්තොත් එනවා කෙලින්ම 13 බෙදීම 12යි. ඔය වගේම තමයි ළමයි මතකද දන්නේ මාපාංක අසමානතාවලත් නේ. මාපාංක අසමානතාවලත් මොකක්ද කිව්වේ? මාපාංක කොටස බිඳුවට සමාන කරන්න කිව්වා නැට්ට ගන්න කිව්වා. ඌව තමයි ඉතින් මේ හැමතැනම තියෙන්නේ. හරිනේ. හරි. එතකොට මේ තියෙන්නේ සමමිතික අක්ෂයනේ. සමමිතික අක්ෂය තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ තියෙන්නේ. එතකොට මේ නිකන් එව්වා මෙව්වා ලියලා ඉන්න ඕනේ. මම මේ පෙන්නනවා නේ. ඔයාලට තේරෙනවනේ එතකොට 13 බෙදීම 12ට වඩා අනිවාර්යයෙන්ම මේක අඩු වෙනවාම තමයි. එතකොට එව නිසා fx ඍණ දෙවාරයක් gx අනිවාර්යයෙන්ම 13 බෙදීම 12ට වඩා උඩයි හෝ සමාන වෙනවා. හරිනේ? හරි. ඒක පොඩි කතාවක්. හරි ළමයි. මං කියවනේ ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය නෙමෙයි පාඩ වෙනවා බහුපද ස්ථිත. හරිනේ? එතකොට මෙවුවා ඔක්කොම එන්න පුළුවන් ළමයි. 2021 ගැන මොකද කියන්නේ? කොවිඩ් පස්සේ හම්බෙච්ච පාඩනේ. ඒ ලෙවල් එකනේ. මොකද කියන්නේ ජනතාව සතුටුද නැද්ද? අසතුටුයි. ABC හොයන තැන යනකොට ළමයි ලකුණු 30ක් හම්බ වෙනවා. මම එහෙම කුට්ටි පිටින් දාන්න. ඊට පස්සේ මෙන්න මේ ගාන හදනකොට විතර ලකුණු 20ක් හම්බ වෙනවා. හරි. සාමාන්‍ය වර්ග සමීකරණ ගන්නට තමයි ළමයි ලකුණු වැඩියෙන් දෙන්නේ. මොකද එතන වැඩි ලකුණු 100ක් විතර දැන් මේක මෙතන 50යි කියන ළමයි ඒ අවුරුද්දේ වර්ග සමීකරණ ගන්න ලකුණු 100ක් විතර වෙනවා. ඒතකොට 150යිනේ. මම හැමදාම කියලා තියෙනවා ළමයි ලකුණු විනාඩි 20ක විතර රචනා ප්‍රශ්න තියාගන්න කියලා. එතකොට නිකන් අපි දෙකෙන් තුනෙන් බෙදන්න එපා 50 කැලි තුනක්නේ. එතකොට 7ක් වගේ. හරිනේ? එතකොට මේකට විනාඩි 7ක විතර වාසියක් තිබ්බනම් හරි. හරිනේ? ඇයි ළමයි මම ඔය ටයිමින් එක හදන්න කියන්නේ. මම කියන්නේ මොන පේපර් එක කරත් කොහෙ මොන වීඩියෝ බැලුවත් කොහෙ බැලුවත් ඔයා හොඳට ටයිම් කරන්න ඕනේ මොකද්ද? විනාඩි 5න් මේ කෙටි ප්‍රශ්නයක් කරන්න පුළුවන්ද? විනාඩි 10 20ට රචනා ප්‍රශ්නයක් කරන්න පුළුවන්ද? බලන්න ළමයි මම මේ ඔයාලගෙන් ඉරහඳ තරු ඉල්ලන්නේ නැහැ ළමයි. විනාඩි 5කින් මම මේකත් අද කියන්නම්. එතකොට හරිද? මෙතනින් ළමයි නම් දැන් දන්නවනේ ගොඩක් කට්ටිය. කෙටි ප්‍රශ්නයකට විනාඩි 5 ගානේ දුන්නොත් ළමයි එතන විනාඩි 5 නායි. හරිනේ? හරි. එතකොට ළමයි කෙටි රචනා ප්‍රශ්නයකට විනාඩි 20 ගානේ අතෑරියොත් විනාඩි 20 ගානේ අතෑරියොත් මොකද වෙන්නේ? 20යි 5යි 100යි. හරිද ළමයි? එතකොට මම මෙතන ඔයාලට ඉතුරු කරලා තියෙනවා ළමයි විනාඩි 10ක්. හරිද? ආයි බලන්න. එතකොට 60යි. මෙතන තව විනාඩි 20ක් ඉතුරු වෙනවා ළමයි. හරිද? එතකොට 120යි. එතකොට පැය 3යි. දැක්ක නේද? හරිද? මේ 10යි මේ 20යි මාර පරිස්සම් කරගන්න දෙවනි වටේ රවුම් ගහන්න තුන්වෙනි වටේ රවුම් ගහන්න කරපු නැති මොනවා හරි චුට්ටක් චෙක් කරගන්න. මේ පැය 3ම ළමයි අර එතකොට අමතර කාලෙකුත් තියෙන. ඉතින් හොඳයිනේ බං. හරිද? ඒක පැනික් නොවි ජීවත් වෙන්න. හරිද? අමතර කියවීම් කාලේ තියෙනවා. හරි නිදා ගන්න නම් නිදා ගන්නත් පුළුවන්. එතකොට හරිනේ විනාඩි 40ක් තියෙනවා ඔයාලගේ පැත්තේ. හොඳේ. ඒ හින්දා කරුණා කරලා විනාඩි 5ට විනාඩි 20ට මේක ගේන්න. පුළුවන්. ඕනනම් තව මේක විනාඩි 21කට ගේන්නකො. හරිනේ. ඒත් එතකොට විනාඩි 5යිනේ තව වැඩි වෙන්නේ. හරිද? මේ එතකොට දැන් එතකොට 7 ගානේ තියෙනවා. දැන් එතකොට ලකුණු 50ක් කියන්නේ තමයි විනාඩි 7ක වැඩක්. හරිනේ? හරි. මං කිව්වේ දැන්
රචනා ප්‍රශ්නයක නැත්නම් ඔයාලා අනිත් පැත්තට උනත් කරන්න. ඒ කියන්නේ මම නිකන් කියන්නේ ඉතින් කෙටි ප්‍රශ්නෙට විනාඩි 5යි රචනා ප්‍රශ්නේ විනාඩි 20යි. ඒක ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න. ඒ දැන්ට ටයිමින් හදාගන්න ඔය වෙන ටයිමින් එකක්වත් වැඩක් නැහැ. පැය 3 එලා ගන්න එපා ළමයි ලස්සනට විනාඩි 6 ගානේ 10ක් 60යි 24 ගානේ 5ක් 120යි කියලා. දැන් ඔයාලට හරියටම එලා ගන්න ඕන නම් 6 ඒවා 10ක් 60යි 24 ඒවා 5ක් 120යි. එතකොට හරියටම පැය 3 සෙට් වෙනවා. ඉතින් එහෙම නෙමෙයි. හරිනේ චුට්ටක් අතහැරලා වැඩේ කරමු. හරි. එතකොට මේක විනාඩි 50යි නම් මේක ලකුණු 50යි නම් මේක විනාඩි 7ක විතර ගානක්. හරිනේ? හරි. අනිත් එක මතක තියාගන්න මේවා නිකන් හැදෙන ගණන්, ඉබේ පහළ වෙන ගණන්. හරි. මේවා ළමයි මේ හිත ඉන්න ඕනේ. උඹලට හිතලා තියෙන්නේ මේ ගණිතඥයෝ. උන් ඔක්කොම හිතලා උඹලට දීලා තියෙන්නේ හදපිය කියලා. ඉතින් හදන්න ඕනේ. හරිද? හරි. ඕකේ. ළමයි 21 ගැන අවුලක් නැහැ නේද? හරි. ළමයි දැන් අවුරුදු 19ක ළමයෙක් මේක කියන්න බෑ. සර් ගණන් ටිකක් කල් යද්දි ස්ටෙප් අමතක වෙනවානේ කියලා. ළමයි එහෙම කියන්න නම් මේක කරන්න කොහොමවත් බෑ. කොහෙවත් කවදත් බෑ. හරිද? එහෙම අමතක වෙනවා කියන්නේම ළමයි ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ කියන එක. තේරෙනව නේද කතාව? හරිනේ? ප්‍රැක්ටිස් කරන්න ඕනේ ළමයි. හැමදේම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හැමදේම මං කියලා තියෙනවානේ. දවසට يعني හැමදේම කරන්න ඕනේ ළමයි. හරිද? මං කියන්නේ හැම පාඩමම කරන්න නෙමෙයි. කොයි වෙලෙත් මැත්ස් එක්ක ඉන්න ඕනේ. හැමදේම පේපරයක් කරන්න ඕනේ. පේපරයක් බැරි නම් අහම්බෙන් හම්බෙන ගණන් ටිකක් හරි හදන්න ඕනේ. එතකොට මෙව අමතක වෙන්නේ නැහැ ළමයි. දැන් මෙතන ස්ටෙප්ස් ටික අමතක වෙන්න විදිහක් නැහැ කොහොමද? හරිද? අර ඕගොල්ලෝ ඒ ස්ටෙප්ස් අමතක වෙනවා කියන ළමයි ඕගොල්ලෝ හරියට ඒ ස්ටෙප්ස් ටික නිර්වචනය කරගෙනත් නැහැ. මට මොකක් හරි පුතේ පාඩමක් කියන්න මං කියන්නම් ඔයාට ඔය කොතනද වැරදිලා කියන එක. දැන් ඔය ඕනම පාඩමක ළමයි ගණන් හදන දැන් විදි ටිකක් තියෙනවා. දැන් මතකනේ අවකලනය ගත්තොත් ස්පර්ශක අභිලම්බක හොයන පොඩි ෆ්ලෝ chart එකක් කියනවානේ. fx එක ගන්නවා ඒක අවකලනය කරලා f dash x එක ගන්නවා ඊට පස්සේ ඒකට x කණ්ඩාංකය දාලා ස්පර්ශකයේ මේ අනුක්‍රමණය හොයනවා. ඒක ඍණ පරස්පරය අරගෙන අභිලම්බකයේ මේ අනුක්‍රමණය හොයන ඔන්න ඔය වගේ අර හදාගන්න ෆ්ලෝ chart එකක් තියෙනවා. ඒක දන්නේ නැති කමට තමයි ළමයි ඔයගොල්ලෝ ගොඩක් ඔය අනාථ වෙලා ඉන්නේ ස්ටෙප්ස් දන්නේ නැහැ කියලා. ඉතින් අමතක වෙනවා නම් ඒකට තියෙන ලොකුම විසඳුම මම තව වීඩියෝ සීරීස් එකක් ගේනවා ඔයගොල්ලන්ට ඔය අමතක වෙන ප්‍රශ්නෙට. මේ ඒ අස්සේ මම නිකන් කියන්නේ කොයි වෙලෙත් සීන් එකේ ඉන්න ඕනේ. හරි? එතකොට අමතක වෙන්නේ නැහැ. හරිනේ? හරි. විනාඩිය දෙන්න. අනිත් එක ළමයි දැන් ඇත්තටම මේ මට මම අන්තිමට දැන් මම A levels කරේ 2008. හරිද? 2008 A level කරපු එක්කෙනෙක් මම. හරිද? මේ අමිල සර්ට වඩා අවුරුද්දක් විතර වැඩිම. හරිනේ? එතකොට දැන් 2008 මම A level කරලාදී කෙමිස්ට්‍රි මම නැවතුව මම කොළඹ යුනිවර්සිටි ගියේ. එතකොට මම සයන්ස් ෆැකල්ටි එකේ ළමයි මම කරේ ඩබල් මැත්ස් කම්පියුටර් ස්ටැට්. ඒ කියන්නේ පියුර් මැත්ස්, ඇප්ලයිඩ් මැත්ස්, කම්පියුටර් සයන්ස්, ස්ටැටිස්ටික්ස්. හරිද? ඉතින් දැන් ඔය P6 කියන කම්බිනේෂන් එක. ඉතින් ඔය හතර කරේ මම ෆිසික්ස් කෙමිස්ට්‍රි කරෙත් නෑ ළමයි ඒ සෙක්ෂන් එකේ. ඒ කියන්නේ කැම්පස් ජීවිතයේදී. මොකද මට එකක් ඕන වුණා මම ටියුෂන් කරපු හින්දා පොඩක් කලින් පයින්න. එතකොට يعني 12න් පස්සේ වගේ සෙට් වෙන්නේ ගොඩාක් වෙලාවට ඔය ප්‍රැක්ටිකල්ස් නෙමයි. ඉතින් ඒ හින්දා කොහොමත් මම ප්‍රැක්ටිකල් කරන්නේ නැති හින්දා මට ලේසි වුණා ටියුෂන් එකත් එක්ක ඔය වැඩේ ගොඩ දාගන්න. ඉතින් දැන් මම කිය ඉන්නේ මේ දැන් හැබැයි මට තාම මං කොහෙදි හරි ඔය ෆිසික්ස් කෙමිස්ට්‍රි මොන හරි අහුවෙලා මට තාම ළමයි යම් තාක් දුරකට A level ඉන්ඩෙප් දැන් උඹලා ප්‍රශ්න අහන්න එපා සර් මේක දන්නවද කියලා දැන් මම නිකන් පෙන්නන්න උඹලා පෙන්නේ දන්නේ මම මේ පොඩ්ඩක් එදා ක්ලාස් එකක් කරලා පොඩ්ඩක් පොඩි හොර වැඩක් කරා මේ ඊගේ අවුලක් නේ මේ පේනවද දන්නේ මට මේ ආසිතලා මම මේ පොඩි ෂෝට් නෝට් එකක් ඉස්සුවා දැකලා දිනවනේ හරිනේ මේ ටියුට් එක මං ඉස්සුවේ මේ යාළුවෙක්ගෙන් මේ ටියුට් එක ඉස්සුවේම මේ අර පොඩ්ඩක් වැඩේට ආස හින්දා මං සාමාන්‍ය ඕගනික් කෙමිස්ට්‍රි වලට සෑහෙන ලව් කරනවා මේ දැන් මේ පරිවර්තන ටික අර වයිම දැක්කම ඉතින් එන ආසයි ඉතින් ඒක තාමත් සීන් එකේ තියෙනවා දැන් මම මේ මැත්ස් කරන සර් කෙනෙක් ආවම කෙමිස්ට්‍රි ෆිසික්ස් බෑ එහෙම එකක් නැහැ ඉතින් මම ඕගලන්ටත් කියන්නේ එක මේ එක කොයි වෙලෙත් මොනවා හරි ප්‍රැක්ටිස් එකක ඉන්නවා ළමයි දීර්ඝ කාලීන පුහුණුවක් නැතුව ළමයි මේ කිසි වැඩක් කරන්න බෑ practice makes you perfect එච්චරයි හරිනේ හරි හරි එහෙනම් ළමයි අපි 2022 පැත්තට හිමින් සැරේ හැරෙනවා 22 මොකද වෙලා තියෙන්නේ කියලා බලමු හරි
දැන් නිකන් කියව හදන්න පුළුවන් නේ පැනික් නෑ නේද? එච්චරයි වෙන්න ඕනේ. බය වෙන්න එපා ගානට. ගණන් වලට බය වෙලා නම් කරන්න බෑ මේක. හරිද? ගණන් වලට ඔය ඕගොල්ලෝ බය වෙන්නේ ළමයි ඕගොල්ලෝ මේ ගණන් වලට බය වෙන්නේ ළමයි ඔයගොල්ලෝ දන්නේ නැති වුණාම. දන්න පාඩමක් බය වෙන්න විදිහක් නැහැ. හරිද? මම එච්චරකින් දැන් හිතන්නකෝ නොදන්න ක්‍රීඩාවක් කරන්න යනවා කියලා. ඉතින් ළමයි නොදන්න ක්‍රීඩාවක් කරන්න ගියාමත් පළවෙනි දවස්වල ඉතින් දන්නේ නැති හින්දා බං කරන්න බෑනේ. කොහොමද එහෙම ක්‍රීඩා කරන්නේ? හරිද? මේ හැබැයි ඊට පස්සේ ඒකත් එක්ක ඉන්න වාට ඒක ගැන තියෙන ප්‍රශ්න නැති වෙනවා. හරි? මේ ඉතින් ඒ හින්දා පොඩක් මේකත් එක්කම ජීවත් වෙන්න. හරිනේ? හරි අපි යන් එන වැඩේට px අන්න අවකලනය සීන් එකට එනවා කෙලින්මනේ 2x ධන 2x ඝනය ධන ax වර්ගය ධන bx ධන ඍණ c මෙහි abx ධන දෙක යන්න px සහ p dash x යන දෙකෙහිම සාධකයක් බව දී ඇත. එතකොට x ධන දෙක මේකෙත් සාධකයක්ලු. එහෙනම් p ඍණ දෙක දාපුවාම බිඳුව වෙන්න ඕන. p ඍණ දෙක දාපුවාම බිඳුව වෙනන දෙවාරයක් ඍණ දෙකේ ඝණය ධන a වාරයක් ඍණ දෙකේ වර්ගය ධන b වාරයක් ඍණ දෙක ඍණ 4 බිඳුව වෙන්න ඕනේ. එතකොට ඍණ 8 දෙකෙන් වැඩි කරපුවාම ඍණ 16යි ඍණ 16 ඍණ 4යි ඍණ 20යි එතකොට මේක ඍණ 20 ධන 4යි a ඍණ 2යි b පොඩ්ඩක් ක්ලීන් කරගන්නකම් දෙකෙන් බෙදන්නත් පුළුවන් නේ ළමයි අපිට. දෙකෙන් බෙදමු 10 සමානයි 2a ඍණ b 1යි. හරි. දැන් මේක මොනා කරනවද? අවකලනය කරන්නයි යන්නේ. අවකලනය ඉතින් උගන්නලා තියෙන්නේ. හරි. f f නෙමෙයි බං p නේ. p dash x සමානයි 6x වර්ගය ධන 2ax ධන b. තමයි අනුකලනය ගැන කරද්දී ඔය ගොඩාක් කට්ටිය දන්න විදියට ළමයි මේ අනුකලනය තමයි ළමයි ඇත්තටම මම දන්න විදියට ලොකුම පාඩමක් හැටියට තියෙන්නේ. ඒ කියන්නේ වැඩ වැඩි කියන්නේ ළමයි සාමාන්‍ය අනුකල ප්‍රමේය ටිකක් තියෙනවා. ඊට පස්සේ කොටස් වශයෙන් අනුකලනය කියයි, ආදේශ වශයෙන් අනුකලනය කියයි, භින්න භාග මගින් කියයි, ලඝු ගණක මගින් කියයි. අරවා මේව ගොඩාක් තියෙනවා ළමයි. හරි. ඉතින් ඒ ටික කෑලි වලට කඩාගෙන කරොත් තමයි ළමයි අනුකලනය පුළුවන්. ඉතින් ඒ වගේ මම ඒව හදලා තියෙන මේ විදිහට ඔයගොල්ලෝ දන්නවනේ. සහ දැන් ඔය ගොඩාක් කට්ටිය කියනවා ළමයි මේ ත්‍රිකෝණමිතිය හරි අමාරුයි කියලා. ත්‍රිකෝණමිතිය හරි අමාරු එහෙම එකක් නෑ ළමයි. ත්‍රිකෝණමිතිය තියෙන්නේ ඇත්තටම අර පැටර්න් එකක්. අනුකලනය පැත්තටත් වඩා ගොඩක් දැන් මේ ඇත්තටම ලොකු පාඩම් තුනනේ අවකලනය අනුකලනය මේ මොනවාද මේ ත්‍රිකෝණමිතිය කියන්නේ. තේරුණාද? ඉතින් දැන් ත්‍රිකෝණමිතිය ගත්තොත් ළමයි මේ ත්‍රිකෝණමිතිය හරිම රටාවක් තියෙනවා ළමයි. එතකොට ඔයාලට එක සෙට් එකක් විතරයි මතක තියාගන්න ඕනේ. අනිත් ඒවා ඉබේ පහළ වෙනවා. හරිනේ? හරි. දැන් ওই ගොඩක් කට්ටිය මම දන්නවා 90 ධන තීටා වෙනම පාඩම් කරනවා. 90 ඍණ තීටා කෝණ වෙනම පාඩම් කරනවා. 180 ධන ඒව එහෙම ඕනේ නෑ ළමයි. ඒක හදලා ගන්න හැටි උගන්වන්නම්. එතකොට ත්‍රිකෝණමිතිය නම් එච්චර මහ ලොකු දේවල් නෙමෙයි නා. හරි. අපි වැඩේ කොට දාගමු. දැන් ඔයගොල්ලෝ හිතන නැති නෑ සර්ට නම් ඉතින් අමාරු නෑ. එහෙම එකක් නෙමෙයිනේ ළමයි මං කිව්වේ. හරිනේ? ඔය ෆයිනල් රිවයිස් එකේ ඉඳගත්තු ළමයි දන්නවා මාස දෙකෙන් උන් ගොඩ දාපු හැටි යම් තාක් දුරකට හරි නේද මතකයිනේ ඉන්න කට්ටිය ඉන්නවා මේකේ හරිනේ හරි ඉතින් ඒ ලෙවල් අතහැරලා වගේ හිටපු ළමයි ඉන්නවා ෆයිනල් රිවයිස් එකේ සෙට් වෙලා උන් නෑ මම ආයි පාරක් රිවිෂන් ඒ කියන්නේ ආයි පාරක් ඒ ලෙවල් කරනවා කියලා මේ ඇදගෙන ඇවිල්ලා මේ තියන් ඉන්න සෙට් එකක් ඉන්නවා හරිද ඒගොල්ලෝ දන්නවා මොකද්ද මේ මං කියන්නේ කියලා හරි ඍණ 2 ධන b අවකලනයත් එතකොට ඒකෙත් සාධකයක් නේ හරි අවකලනයේ සාධකයක්ලු එතකොට ඒකත් එන බිඳුවයි 24යි ඍණ 4යි a ධන b එතකොට 4යි a ඍණ b සමාන වෙනවා 24ට හරිනේ හරි දෙකයි ළමයි මොකද කරන්නේ අඩු කරා නම් හරිනේ මේක අඩු කරමුද මේක අඩු කරමු 24න් 10ක් ගියාම 14යි b වලට b කැපෙනවා එතකොට 2යි a ඒ සමානයි 7යි කියලා එනවා බලමු. හරි. b ඒ සමානයි 7යි. එතකොට 14යි 14 දින 10 කියන්නේ 4යි. b සමානයි 4යි. හරිනේ? හරි. ඔන්න දෙකයි. a හා b අගයන් සොයන්න. a හා b හි මෙම අගයන් සඳහා. හරි. px සමානයි එතකොට 2x ඝනය ධන ax වර්ගය. එතකොට 7x වර්ගය ධන bx ඒ කියන්නේ 4x ඍණ 4 px ඍණ 3යි p dash x
ඒක හදන්නයි තියෙන්නේ. හරිනේ. හරි. එතකොට p dash x කියන්නේ මොකද්ද? ඕන මේක දිහා බලලා ලියන්න. ලේසියෙන් 6x ධන 14x ධන 4 හදන්න ඕනේ මොකද්ද? px ඍණ 3යි p dash x. 3යි p dash x. හරිනේ. හරි හදන්නයි යන්නේ. 2x ඝනය ධන 7x වර්ගය ධන 4x ඍණ 4 ඉන්න. ඍණ 3 වාරයක් 6x ධන 14x ධන 4. හරි. ළමයි මේක මෙහෙම කරන්නත් තිබ්බා. කොහොමද කරන්න තිබ්බේ? දැන් මොකද්ද සාධකයක් කියලා දීලා දිනවනේ x ධන 2. ඔයාට පුළුවන් ඕනනම් හරි. මම මෙහෙම නැතුව මේක පොඩ්ඩක් වෙන විදිහකට කරන්න. හරිද? තරහ වෙන්නේ නැත්තම් තරහ නම් ඉතින් හරහට පොල්ලක් බැනගන්න තියෙන්නේ. හරිනේ? හරි. x ධන 2 ළමයි සාධකයක් කියලා තියෙනවානේ. අපි ඒක එතනින් ගලවලා ගමු ළමයි. දැන් සාධක කරන්නනේ තියෙන්නේ. අපරාධේ අපි වෙනම නිකන් මේ ගණජ හදාගෙන පිස්සු ගෙලින්න යන්නේ එතන. හරි? එහෙම මෙහෙමයි. px ඍණ px ඍණ අර මම දැන් කරන්න ගිය එක කරන්න පුළුවන්. මේක කරලා මෙතන එන ගණජය ඒ ගණජය ඇතුළට x ධන 2 ගේන්න පුළුවන්. හරිද? නැතුව මේ ඕන වෙනම ගේන්නත් පුළුවන්. හරිද? මම මේ වෙනම ගේන්න ඒතොල් ලේසි. කොහොමත් අපි දන්නවා මේ දෙකේම සාධකයක් x ධන 2 කියලා. එතකොට අපිට ඒක එළියට ගන්න පුළුවන් ළමයි පස්සේ. හරි. එතකොට x වර්ගයනේ. හරි x ධන 2 ඇතුළට දාමු ළමයි. උඩ එකේ 2x වර්ගයක් සෙට් වෙනවා. 4x එකක් සෙට් වෙනවා. 7x වර්ගයක් ඕනේ. එහෙනම් 3x එකක් ඕනේ. 3x දැම්මා. මෙතනට ඍණ 2 දැම්මා. වැඩේ ගොඩ 2x ඝනය හැදුවා. එතකොට 4x වර්ගයකුයි 3x වර්ගයකුයි අපුවා 7x වර්ගයක් වෙනවා. හරි ඍණ 4යි. ඒක හරි. ඊට පස්සේ ළමයි ඕක අපි දැනට ඔහොම තියමු. හරි මෙතන x ධන 2 ගත්තාම 3x එකක් එනවා. 3x වර්ගයක් නේ 3x එකක් 3x 6x නේ 6x එකක් එනවා වර්ගය. එතකොට 6x තව 8ක් ඕනනේ. කොහේ හරි වැරදුනද? මෙයාගේ සාධකයක් කියලා කියනවා නේද? එතකොට 6x වර්ගයයි. හරි. 2x. ඔව්. හරි. හරි 2යි නේ. පොඩින්න දෙවරක් 2 ඍණ 4යි ධන 3යි. එතකොට ධන 4යි ඍණ 1යි දෙකෙන් බෙදපුවාම ධන 2යි. කොට ඉන්න මම මේ වෙන වැඩක් කරනවා. ගණන් ගන්න බා. ඍණ 1යි එතකොට x ධන 2යි 2x ඍණ 1යි. වැඩක් නේ. තව සාධක කඩන්න පුළුවන්. මම මේකයි බැලුවේ. පොදු සාධක එන එකක් නැහැ. ඕනනම් මේක දෙක කඩන්න පුළුවන් ආයියා. මේක වඩ කඩන්න පුළුවන් x ධන 2 වාරයක් 2x ඍණ 1යි x ධන 2යි කියලා කඩන්න පුළුවන්. හරි. හැබැයි මම මේ බැලුවේ මෙතන x ධන 2යි මෙතන දෙවාරයක් x ධන 3 මෙතන එන්නේ දෙවාරයක් 3යි x ධන 1 කියලා. එතකොට පොදු සාධක එන්නේ නැහැ. හරිනේ. මම මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ පුළුවන් තරම් සාධක කඩලා එක්කන් යන්න. එතකොට ලේසි එතන වැඩි. හරිනේ. හරි. දැන් මෙතනට මම ගෙනියනවා. මෙයාව මෙන්න මෙහෙම ගෙනියන්නේ x ධන 2 2x වර්ගය ධන 3x ඍණ 2 ඍණ 3 වාරයක් x ධන 2 6x ධන 2 කියලා එනවා. හරිනේ. හරි. දැන් පේනවනේ අර x ධන 2 අපිට එළියට ගන්න පුළුවන්. එතකොට ඇතුළේ ඉතුරු වෙන්නේ 2x වර්ගය ධන 3x ඍණ 2 ඍණ 3 වාරයක්. එතකොට 18x ඍණ 6 කියලා එනවා. හරිනේ. එතකොට එන්නේ x ධන 2 2x වර්ගය ඍණ 15x ඍණ 8 කියලා. හරිනේ. හරි. එතකොට සාධක කඩපුවාම ළමයි එනවා x ඍණ 8කුයි 2x ධන 1කුයි. හරිනේ. හරි. ඔයාලට මෙහෙම කරන්න ඕන නැත්නම් ළමයි ඔයාලට මේක ප්‍රකාශනයක් විදිහට හදාගෙන ගණජයක් හදාගෙන ඒ ගණජේ කොහොමත් ආයි
x දන්න දෙකක් එළියට ගන්න පුළුවන්. හරිනේ? හරි. එහෙම කරන්න පුළුවන්. හරි. ළමයි නියමයි. හරි. ළමයි වැඩේ තේරුණා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න 2022 තේරුණා කියලා. 2022 තේරුණා සර් 10යි. අවකලනය කරාට 5යි. දීලා තියෙන ලකුණු නිකන් මම දෙනවා වගේ නේ. මම දෙනවා ලකුණු ඕන තරම් දෙනවා. 10යි. ලියන පේලිය ලකුණු දෙනවා. 10යි. හදලා ඉවරයි 20යි. ළමයි තේරුණා නම් මැසේජ් එකක් දාන්න තේරුණා කියලා ප්ලීස් 2022 නැත්නම් අපිට 23 කරන්න බෑනේ. ඔයාලට තේරිලා නැත්නම් 22 හරි මම ඉන්නවා. ඔයගොල්ලෝ දාන්න මැසේජ් එක. තේරුණා? හරි නියමයි. වැඩේ යනවා. මම හරිම කැමති එකක් තමයි මේ අනිත් එක මේ ඔන්ලයින් ක්ලාස් එකේ මගේ දැන් පටන් ගන්න ඉන්න කවුන්ට් එකම ළමයි මේ ඉවර වෙනකොටත් ඉන්නවා. ඒක මේ අපි දැන් මිනිස්සු බබා එක දැකලා කිව්වා ඒ කියන්නේ හොඳයි කියලා. ඒක සාමාන්‍ය ක්ලාස් එකක් පැය 5ක් විතර අදිද්දි ළමයි බෝරින් වෙන්නත් පුළුවන් නේ ඔන්ලයින් එකක්. ඉතින් එහෙම ඉද්දි පැය 5 ක්ලාස් වල මෙව්වේ ඔයගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒකට thank you හරිනේ. හරි බෝරින් නැත්තම් ඉතින් බෝරින් වුණත් ඉතින් කියන්න මම හරි උඩ පැනලා හරි බෝරින් ගතිය නැති කරන්න. හරි ළමයි අපි ඉවරයක් කරගමු එහෙනම් 2023 px සමානයි මාත්‍රය 4 වූ බහුපදයක් යයි ගනිමු. ළමයි මට කියන්න මාත්‍රය 4යි කියන්නේ මොකද්ද? මාත්‍රය 4යි කියන්නේ නිකන් අර ax වල 4 බලයක්. හරිද? ඉතින් පුදන කොටප කාපියකා කියලා එහෙම ලියන්න පටන් ගන්න එපා පොඩ්ඩක් ඉඳහන්. මාත්‍රය 4යි. ඒක පොඩ්ඩක් මේ කොහෙන් හරි ලියා ගන්න. මම මේක ලියා ගන්නවා මෙහා මාත්‍රය 4යි කියලා. ඔයාලට දෙන්නේ කියලා බලමු. දැන් ඔයගොල්ලන්ට තේරෙයි මේ මම උගන්වන සිස්ටම් එකට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. බලා ගන්නකො. පිටු දෙකක් තිස්සේ මාත්‍රය ගැන ඉගෙනුවා මම මගේ රිවිෂන් ටියුට් එකේ විතරක්. හිතන්නකො තියරි ටියුට් එකේ කොච්චර උගන්වයිද කියලා එක ගැන. ඒ කියලා දැන් තේරෙයි. x ඍණ a යන්න px හා p' x ගේ යන දෙකෙහිම සාධකයක් නම් ඒ කියන්නේ මෙතනත් x ඍණ a එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ p' x එක ගත්තාම ඒකෙත් x ඍණ a එකක් තියෙනවා කියලා කියන්නේ. හරිනේ? හරි. දැන් බලන්න ළමයි චුට්ටක් නවත්තන්න වැඩ ටික. හරි. එතකොට මෙතන තියෙන්නේ දැන් මොකක් හරි එකක්. හරිනේ? හරි. අපි බලමු මෙන්න මේක චුට්ටක් ඉන්න. අපි මේක කරලා බලමුකෝ. මේ ටික පොඩ්ඩක් අයින් කරමු. වැඩි හිතන්න එපා. එතකොට px x ඍණ a q මොකක් හරි එකක්. තේරෙනවද? හරි. එතකොට ඒ කියන්නේ මොකද්ද? x වලට a දාපුවාම ඒ කියන්නේ මේ pa කියන එක මොනවා වෙලා යනවද ළමයි? බිඳුව වෙලා යනවා. ඒක තේරුණානේ? හරිනේ? හරි. ඊට පස්සේ ළමයි අපි කරනවා මොකද්ද? සාධකයක් නම්. එතකොට pa කියන්නේත් බිඳුවයි. හරි. අපි දැන් මේක ළමයි අවකලනය කරනවා. හරිනේ? හරි. හොඳට බලන් ඉන්නකො මේ තියරි එකක් උගන්වන්න යන්නේ. p' x ළමයි කියන්න බලන්න. u dot v dash ධන v dot u dash. එතකොට p' x කියන්නේ මොකද්ද ළමයි? x ඍණ a dot හරි. දැන් මෙතනත් ළමයි මොකද්ද? එයා කියනවා x වෙනුවට a දාන්නලු ඒත් බිඳුව වෙනවලු. හරිනේ. එතකොට p' x නෙමෙයි p' a කියන්නේ ළමයි බලන් ඉන්න හොඳට බලන් ඉන්න a දාන්නලු උත්තරේ බිඳුවක් වෙනවලු. තේරුණාද නැද්ද? a දාපුවාම බිඳුව වෙනවලු. දැන් බලන් ඉන්න අවකලනය කරලා තියෙන්නේ. එතකොට p' x සමානයි x ඍණ a වාරයක් phi-x ධන phi-x වාරයක් ඔයගලන්ට phi නිකන් දුක හිතනවා වගේ නම් මම q වගේ එකක් දාන්න කවන්නේ නැහැ. හරි. q q-x හරිනේ. හරි. එතකොට මේ q කියන්නේ ළමයි මෙයාගේ ලබ්ධිය. හරිනේ. හරි. දැන් ඔන්න මම a දානවා. දැන් මෙන්න මේ ටික බිඳුව වෙලා යනවා. කොහොමත් a දාපුවාම මෙතන එනවා ළමයි qa කියලා. අලගත්තද වැඩේ? එතකොට p' a ඔයා දන්නවා
මොකද්ද p dash වලට a දාපුවාම මොකක් වෙනවද බිඳුව වෙනවා මොකද p dash x get x සමාන මොකද x ඍණ a කියන්නේ සාධකයක් අල්ලගත්තද වැඩේ ආයි කියන්න px ගේ සාධකයක්ලු ළමයි x ඍණ a එහෙනම් අපිට ලියන්න පුළුවන් px x ඍණ a වාරයක් qx කියලා ඒක හරිනේ ඒ කියන්නේ x වලට a දාපුවාම PA කියන එක x වලට a දාපුවාම PA කියන එක මොනවා වෙලා යනවද ළමයි බිඳුව වෙලා යනවා හරිද හරි හොඳට අහන් ඉන්න හරි ඊට පස්සේ අපි මෙතනට එනවා අපි අවකලනය කරනවා අවකලනය කරපුවාම එනවා p dash x සමානයි x ඍණ a වැඩි කිරීම q dash x q කියන්නේ කොහෙද ඉන්නේ ලබ්ධියෙන් ධන q dash x සමානයි 1යි එතකොට අපිට එනවා ඊට පස්සේ අපි කරන්නේ x වලට a දාගෙන යනවා එතකොට x වලට a දාගෙන යද්දි ළමයි ඕන්න මම ආයි තව පාරක් ලියන්න මොනවද දෙන්නේ p dash a සමානයි a ඍණ a dot q dash a ධන q a dot 1 ළමයි සාධක x ඍණ a කියන්නේ සාධකයක් කියලා දීලා තියෙනවනේ එහෙනම් p dash a කියන්නේ බිඳුවයි එතකොට බිඳුව සමානයි a ඍණ a මෙතන බිඳුව වෙලා මෙතන q a කියලායි එන්නේ හරිනේ එතකොට ළමයි QA කියන්නේ බිඳුවයි. QA කියන්නේ බිඳුවයි කියන්නේ මොකද්ද ළමයි? QA කියන්නේ බිඳුවයි නම් x ඍණ A කියන්නේ කාගේද? QX ගේ සාධකයක්. තේරුණාද නැද්ද? ඇයි ඒ දාපුවාම Qත් බිඳුව වෙලාලුනේ ළමයි. මෙතනින් ආවේ ඒක. හැබැයි Qත් බිඳුව වෙනවලු ඒ දාපුවාම. හරිද? හරි. QX ගේ සාධකයකි කියලා ඔන්න එනවා. හරිනේ? හරි. දැන් අපි යනවා අපි පොඩ මේක අයින් කරලා අපි යනවා මෙන්න මේක අරගෙන එතනට. ඒ කියන්නේ අපිට ළමයි මේ qx එක ලියන්න පුළුවන් x ඍණ a වාරයක් මොකක් හරි එකක් කියලා. අල්ලගත්ත වැඩේ. හරිනේ? හරි. එතකොට අපි මේක ගිහිල්ලා දානවා ළමයි මෙන්න මෙතනට. ඒ කියන්නේ මොකද්ද? එතකොට අපිට px එක ලියන්න පුළුවන් කොහොමද ළමයි? x ඍණ a වාරයක් qx වෙනුවට ලියන්න පුළුවන් අපිට ආයි x ඍණ a වාරයක් ගැමා x කියලා. ඒ කියන්නේ px කියන්නේ ළමයි x ඍණ a වර්ගය ගැමා x. එතකොට අපිට ලියන්න පුළුවන් p x ඍණ a වර්ගය තමයි යනු px සාධකයකි. හරි ආයි යන්න. මේ තමයි ප්‍රූෆ් එක අපි එදා පුනරාවර්ත සාධකවල කරා නේද ඔක? මතක නැද්ද? ළමයි px ගේ සාධකයක් නම් x ඍණ a වර්ගය p dash x ගේ සාධකයක් x ඍණ a කියලා අපි එදා කියලා දුන්නානේ මේ ඒකේ ප්‍රූෆ් එක ඒකේ ඔප්පු කිරීමක් තමයි මේ තියෙන්නේ ආයි කියන්න ළමයි ආයි චුට්ටක් බලා ගන්න මේ වගේ එකක් ආවොත් කොහොමද කරන්න කියලා px කියන්නේ x ඍණ a කියන්නේ px ගේ සාධකයක් කියලා මුලින්ම දීලා තියෙනවා ඒක ඉතින් ලියාගත්ත ළමයි මම අර ලියා ගන්න විදිහක් තියෙනවා. හරිද? මම මේ විදිහට ලියා ගත්තා. මොකද මම ලියන්නේ භාජ්‍ය සමානයි භාජකය වැඩි කිරීම ලබ්ධිය ධනශේෂය. එතකොට px ලියන්න පුළුවන් ළමයි x ඍණ a වාරයක් ලබ්ධිය ධන බිඳුව. අපි බිඳුව ලිව්වේ නැහැ. ඊට පස්සේ ළමයි අපි අවකලනය කරා. කවද අවකලනය කරා? මේ ආව u.p dash ධන මේ තියෙන u.v dash මේ තියෙන v.u dash. ඕකනේ තියෙන්නේ හරිනේ? හරි. එතකොට ඒක අවකලනය කරපුවාම අපිට එනවා p dash x සමානයි x ඍණ a වාරයක් q dash x ධන qx ධන 1. දැන් කරන්නේ ළමයි මොකද්ද මම x වලට ආයි a දාගෙන යනවා. එතකොට p dash a සමානයි a ඍණ a q dash a qa 1. හැබැයි ඔයාලට කියනවා x ඍණ a කියන්නේ p dash x වලත් සාධකයක්ලු. එහෙනම් x a දාපුවාම ඒ කියන්නේ p dash a කියන්නේ බිඳුවයි කියලා දීලා තියෙනවා. හරිනේ බිඳුව වෙනවා. හරිද? එතකොට යම් අගයක් ආදේශ කිරීමෙන් එය බිඳුව වන්නේද? එය ඒම අගය අනිත් රිවර්ස් කිරීමෙන් සාධකය ලැබේ. ඕකනේ කතාව. එතකොට x සමාන a වෙලාවට බිඳුව නම් x ඍණ a කියන්නේ සාධකයක්. හරිනේ? හරි. දැන් බලන්න එහෙම කරපුවාම අපිට එනවා qa සමානයි බිඳුව කියලා. qa සමානයි බිඳුව කියන්නේ මොකද්ද? q වල සාධකයක් x ඍණ a. එතකොට ඒ ලබ්ධිය ඇතුළේ තමයි තව x ඍණ a එකක් තියෙනවා කියලා ඔය කියන්නේ. එතකොට මේ අපිට මේ ලබ්ධිය ලියා ගන්න පුළුවන් කොහොමද? x ඍණ a වතාවක් rx නැත්නම් gamma x ඕන එකක් දාගන්න.
ඊට පස්සේ තමයි මේ ගාන හැදෙන්නේ. ඒ කියන්නේ ඇත්තම කතාව අවකලනයේ මොකක් හරි මේ කවුරු හරි කියනවා නම් ළමයි අවකලනයේ සාධකයක් කියලා x ඍණ a ඔයා බය නැතුව ලියන්න px වල සාධකයක් x ඍණ a වර්ගය කියලා. එහෙම ලියන්න පුළුවන් ළමයි. වගකීමෙන් කියන්නේ. වගකීමෙන් කියන්නේ උඹලා ලියපල්ලා. හරි? ඔය ඒක මේ මොනා කරලා තියෙන මේ ඔප්පු කිරීමෙන් අරගෙන තියෙන. දැන් මම මේක කියලා දුන්නා අනිත් පැත්තටනේ. මම කියලා දුන්නා මොකද්ද? px වල සාධකයක් x ඍණ a වර්ගය නම් p dash x වල සාධකයක් x ඍණ a කියලා මම දීලා තියෙනවා. හරිනේ? හරි මං ආයි කියන්නම් ඒක. බලන්න කවුරු හරි කියනවා නම් p dash x වල සාධකයක් x ඍණ a කියලා ඔයා එකක් උඩහට ලියන්න. ඒ කියන්නේ p x වල සාධකයක් අනිවාර්යයෙන්ම x ඍණ a වර්ගය. ළමයි කවුරු හරි කිව්වොත් ඔයාට p double dash x වල සාධකයක් තමයි x ඍණ a. එකක් උඩට යන්න. එතකොට p dash x වල සාධකයක් x ඍණ a වර්ගය p x වල සාධකයක් x ඍණ a ඝනය. තේරුණා නේද කතාව? ඕක අපි පුනරාවර්ත සාධක කියලා වෙනම පිටුවක් කරන් ලියලා තියෙනවා කියලා මම දන්නවා. හරිනේ? හරි. මේ ටික දැන් මම හිතන්නේ තේරුණා. මේ පොඩි තියරි කෑල්ලක් දුන්නා. අපිට ඒක වැඩක් නැහැ. අපි යනවා ඊළඟ කෑල්ලට. හරි. ළමයි fx සමානයි x4 ඍණ x ඝනය ධන 6x වර්ගය ධන 4x ධන 8 x ඍණ 2 වර්ගය යන්න fx සාධකයක් බව අපෝහණය කරන්න. හරි. ළමයි දැන් අර උඩ කේස් එකම තමයි තියෙන්නේ. දැන් බව පෙන්වන්නනේ තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා නිකන් x ඍණ 2ක් මේක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේමයි. තේරුණා නේද? මේක ඇතුළ අනිවාර්යයෙන්ම දුවන්න ඕනේ මොකද්ද? x ඍණ 2 වර්ගයක් අනිවාර්යයෙන්ම තියෙන්න බෑ. හරි. ඒක එකපාර ලියන්න බෑ. දැන් අපෝහණය කරන්න කියලානේ කියන්නේ. ඒ හින්දා මම කරන්නේ අර විදිහටම මේකත් කරනවා. හරි. අපි දැන් මේක අවකලනය කරනවා. අවකලනය කරපුවාම මොකක්ද එන්නේ ළමයි? 4x ඝනය ඍණ 3x වර්ගය ඍණ 12x ධන 12x ධන 4. මගේ අතින් වැරදුනාද? ඍණ 6x නේ. හරි. දැන් ළමයි මෙහෙම කරන්න. මම කියන හින්දා මෙතනට f2 දාමුකෝ. මොකද x ඍණ 2 තමයි සීන් එක තියෙන්නේ. හරිනේ? හරි. අපි බලමු. 2 4 ඍණ 2 3 ඍණ 6 වාරයක් 2 වර්ගය ධන 4 වාරයක් 2 ධන 8. ළමයි මේක සුළු කරපුවාම ඔයාට පේනවා මේක බිඳුව වෙනවා කියලා. එතකොට මොකද්ද? x ඍණ 2 කියන්නේ x ඍණ 2 යනු fx හි සාධකයක් කියලා දැනට තියෙනවා. තාම පුනරාවර්ත සීන් එකට ආවේ නෑ යා සාධකයකි. හරි. ඒක එහෙම තියෙනවා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා අපි 2 දානවා ඩෑෂ් එකට. එතකොට 4 වාරයක් 2 ඝනය ඍණ 3 වාරයක් අරකම තමයි අර උඩ කරපු එකම ආයි කරනවා. ධන 4 ළමයි මෙතනත් එනවා ළමයි බිඳුවයි කියලා. ඒ කියන්නේ මොකද්ද? x ඍණ 2 යනු මොකද්ද? f dash ගෙත් අවකලනය. සාධකයක්. සාධකයකි. එතනින්ම කියන්න පුළුවන් ඕන. හරිනේ? එහෙනම් මේ දෙකෙන්ම අපිට ගම්ම්‍ය වෙනවා මොකද්ද? x ඍණ 2 වර්ගය යනු fx ගේ සාධකයක් කියලා. හරිනේ? ඒක මෙතනින්නුත් අපිට කියන්න පුළුවන් ඕන ළමයි. මෙතනින් මේ dash x ගේ ඒ කියන්නේ x ඍණ 2 කියන්නේ ළමයි f dash x ගේ සාධකයක් නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ ළමයි මේ x ඍණ 2 කියන්නේ ළමයි දෙකේම සාධකයක් නම් එහෙනම් අනිවාර්යයෙන්ම x ඍණ 2 වර්ගයක තමයි මේ වගේ වැඩේ තියෙන්න ඕනේ. හරිනේ? හරි අර උඩ කරපු එකම තමයි මේ අපෝහණය. ඍණ එපාර මොකද්ද කියන්නේ? ඍණ එකක් දාලා පෙන්නන්න. හරි අපි ඍණ එකක් දාලා බලමු. ඒ මොකාට දෙන්නේ? අපි දන්නේ. ඉතින් වෙන එක p1 කරමු. ඔන්න බලන්න ළමයි. ඍණ 1 4 ඍණ 1 ඝනය ඍණ 6 වාරයක් ඍණ 1 වර්ගය ධන 4 වාරයක් ඍණ 1 ධන 8. තමයි බලන්න මෙතන එනවා 1 ධන 1 ඍණ 6 ඍණ 4 ධන 8. අන්න ළමයි මේකත් බිඳුව වෙනවා. ඒ කියන්නේ x ධන 1 යනු fx ගේ සාධකයක්. හරි. ඔන්න දැන් සාධක තුනක් ඇවිල්ලා. මොනවාද තුන? fx. අපි fx ලියමු. ළමයි fx කියන්නේ මොකද්ද? fx කියන්නේ x වල 4 ඍණ x ඝනය ඍණ 6x වර්ගය ධන 4x ධන 8.
හරි. දැනටම අපිට ළමයි දෙකක් ආවා. මොනවාද? x ඍණ 2 වර්ගෙකුත් ආවා, x ධන 1කුත් ආවා. අපිට තව එකක් හොයන්නයි තියෙන්නේ. ගොඩාක් කට්ටිය මම දන්න ගොඩාක් ළමයි කරන්නේ මෙන්න මේකෙන් මේක ප්‍රසාරණය කරලා හදා ගන්නවා ළමයි ඝනජයක්. නේද? x ඍණ 2 වර්ග කරන්න පුළුවන්. x වර්ගය ඍණ 4x ධන 4. ඒක ආයි x ධන 1කින් වැඩි කරපුවාම ඝනජයක් එනවා. මේ චතුර්ජය මේ ඝනජයෙන් දීර්ඝ බෙදීම කරොත් ඔයාට අනිවාර්යෙන් මොකද මේ සාධකය හොයාගන්න පුළුවන්. එච්චර පිස්සු කරන්න එපා හොඳේ. හරි. මේ හිස්තැන් පුරවන්න. මෙතනින් එනවා x වර්ගයක්. x වර්ගය x කින් වැඩි කරපුවාම x ඝනයක් එනවා. එතකොට x ඝනයෙන් තව x එකකින් වැඩි කරොත් තමයි ළමයි x4 හදා ගන්න පුළුවන්. එකයි ඉවරයි. ඍණ 2 වර්ග කරපුවාම 4යි. 4 වරක් 1 4යි. 4 වරක් 2 8යි ළමයි. හරිනේ? එතනට ධන 2 දාන්න ඕනේ. එතකොට තමයි 8 ඉවරයි. හරිනේ? ඔන්න සාධක කරා x ඍණ 2 වර්ගය ධන x ධන 1 x ඍණ 2 වර්ගය x ධන 1 x ධන 2 තමයි සාධක. හරිනේ? එතන එහෙම කරන්න ඕනේ. හරිද? සාධක වලට වෙන් කරන එක. දුක් විඳින්න එපා හොඳේ. හරි ළමයි 2022 ඉවරයි. 23 ඉවරයි. කො බලන්න. තේරුණ කට්ටිය අත උස්සන්න බලන්න. ලකුණු ටික දානකම්. මෙන්න මේ සෙට් එකටම ළමයි ලකුණු 30ක් දෙන්නම්. ඊපස්සේ මේ සෙට් එකට ලකුණු 25යි. තමයි ඔය නිකන් තේරුණා ගන්නවද නැත්නම් නිකන් මම දැන් මේ අහන හින්දා මගේ හිත රිදෙන හින්දා ගන්නවද දන්නේ නෑනේ නේ. මුවෙන් නේද ගහන්නේ. ඉතරයි වෙන්න ඕනේ හරිනේ. මොකොත් ලියන්න කරන්න එපා දන්නවනේ මොකද්ද මේ iPad session වල අනිවාර්යයෙන් මොකද්ද මේ ඒකට කියන්නේ මේ PDF එකක් එවනවාමයි හරි. මුස්ලිම් කොල්ලෝ හැම ඉන්නවද කොල්ලෝ කෙල්ලෝ ටිකක් මෙතන කීප දෙනෙක් මට මැසේජ් එකක් දැම්ම සමහර රෑවල් වලට එන්න වෙන්නේ නැහැ මේ iPad session වලට කියලා පොඩ්ඩක් දන්නේ නැද්ද කට්ටිය අවසර එක එක ගෙවල් වල ඉතින් යනවා එනවා ඒක ෆෙස්ටිවල් සීසන් එකක් ඉතින් පොඩ්ඩක් චුට්ටක් එහෙම හරිනේ හරි අපි ඒවත් ඔක්කොම කරගෙන ඉතින් කවමාරි කරගමු හරි එහෙනම් අපි අන්තිම ගාන හදලා නිදා ගන්නයි යන්නේ ඒක උදේට හැරෙන්නත් එපා හරිනේ හරි ඔන්න එහෙනම් ළමයි අපි fx එක ලියුවා fx සමානයි x ඝනය ධන px වර්ගය ධන qx ධන p තව p එකක් තියෙනවා හරිනේ ෂුවර් නේ මේකේ ශේෂය fx යන්න x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය fx යන්න x ඍණ 1 මගින් බෙදූ විට ශේෂයට වඩා 36ක් වැඩි. ඒ කියන්නේ මොකද්ද? x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය කියන්නේ f2 යන්න යනු x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය කියන්නේ f1ට වඩා 36ක් වැඩි. හරි. මේක ලියා ගන්න මුලින්ම. හරිනේ? හරි. ඊට පස්සේ මම පටස් ගාලා f2 හොයනවා. f2 කියන්නේ 8 ධන එකපාරට කියන්න 4යි p ධන 2යි q ධන p ඒ කියන්නේ මෙතනින් එනවා 5යි p නේ 5යි p ධන 2යි q ධන 8යි කියලා. හරිනේ f2 අපි f1ට chance එකක් දෙමු 1 ධන p ධන q ධන p එතකොට එතන එනවා ළමයි 2යි p ධන q ධන 1 හරි එතකොට f2 කියන්නේ මොකද්ද 5යි p ධන 2යි q ධන 8 සමානයි 2යි p ධන q ධන 1 ධන 36 ළමයි ඒගොල්ලෝ කියන කෙනාද ඔක්කොම එක පැත්තකට ගත්තාම 3යි p ධන q සමාන වෙනවා 29ට අශෝක් ඩෝන් calm cool ලස්සන වැඩක් කරන්න ඕනේ මැත්ස්ලා නිකන් පැනික් වෙන්නේ නැහැ අපි ඔයාලා දන්න ටිකම තමයි කරන්න තියෙන්නේ ළමයි ගාන වෙනස් වෙනවා හරි හැබැයි ඔයා ගෙනියන ටූල්ස් වෙනස් වෙන්නේ නැහැ ළමයි හරි ටූල්ස් ටික ගෙනියන්නම ඕනේ නැත්තම් ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ දැනගෙනමයි යන්න ඕනේ ළමයි ගණන් හදන්න හරිද හරි
දැනට මේ නොදන්න දෙයකින් ගණන් හැදුවේ නෑ. අද දවසටම නොදන්න දෙයක් ළමයි මෙන්න මේමයි කියලා එහෙම තියරි එකක් ආවේ නෑනේ අලුතෙන්. හරිනේ? හරි. ආයෙ පාර කියනවා මොකද්ද? x ඍණ 1 යන්න fx සාධකයක් බව දී ඇත. හරි. එහෙනම් අපි මෙතන කරමු බෑ වෙන්නේ. හරි. f ඍණ 1 දාන්නයි යන්නේ මේ උඩ මෙන්න මෙයාට. කො ඍණ 1 නේ දාන්න කියන්නේ. හරි. ඍණ 1 දාමු ළමයි. එතකොට ඍණ 1 ධන p ඍණ q ධන p මේක බිඳුවයි ශේෂය බිඳුවයි ළමයි. එතකොට ඍණ 1 ධන 2p ඍණ q. එතකොට 2p ඍණ q සමානයි 1යි කියලා එනවා. හරි. බඩු ගොඩ. හරි නේද අපි? 2p ඍණ q සමානයි 1යි. හරි. අපි මේ දෙකට ෂොට් එක දෙමු. මේ දෙක එකතු කරමුනේ. එකතු කරපුවාම 5p 5p සමානයි 30යි p සමානයි 6යි. p සමානයි 6යි. එතකොට q දෙවරකයි 12යි 12න් එකක් 11යි. p සමානයි 6යි q සමානයි 11යි. හරි වැඩේ කොට. දැන් මොනවද අහන්නේ? බව පෙන්වා. හරි බව පෙන්නවා. හරි fx සාධක වලට කඩන්න. පොඩි ඉන්නකොට charge එක ගන්න. හරි. තමයි එතකොට fx එක අපි ලියාගමු. මොකද fx x ඝනය ධන p p එව්වනේ p කීයද? 6නේ. 6යි x වර්ගය ධන 11යි x ධන 6. එතකොට ළමයි මෙතන පළවෙනි සාධකය එනවා සාධක x ධන 1 සාධකයක් බව දී ඇතනේ. හරි ඒකක් දාගත්තා. ඉස්සෙන් පුරවනවා x වර්ගය තව 5යි x එකක් ඕනේ. 5යි x ධන 6 හරිනේ. හරි. ඊට පස්සේ ආයි සාධක කඩනවා ළමයි x ධන 1 x ධන 2 අනේ ලස්සන සාධක දෙකක් නේ. x ධන 3. ෂෝක් ගන්න ලස්සනයි. මාර පිළිවෙල. එනයින් fx සමානයි 3 වාරයක් x ධන 2 හදන්න. ෂෝක්. ඔන්න බලන්න ළමයි බලන්න මේ ළමයි සාධක කඩනවා කියන්නෙම ඔයා ගොඩ කියන එක. සාධක කඩලා ඉවත් සාධක කඩලා තියෙනකොටත් ආයි පිස්සෙක් වගේ ළමයි දිගාරින්න එපා. දැන් මේක සුළු මේ වරහන් ඉවත් කරන්න එපා. මෙයාව ගන්න මෙහෙට. අරගත්තාම ඔයාට පේනවා ඔයාට x ධන 2ක් එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන ඉතුරු වෙන්නේ x ධන 1කුයි x ධන 3කුයි එහා පැත්තෙන් එන්නේ ඍණ 3ක් විතරයි. දැක්කද? එතකොට ඉබේම සාධක කැඩෙනවනේ ළමයි. එතකොට x ධන 2කුයි ඇතුළු වෙන්නේ x වර්ගය ධන 3x ධන x 4x ධන 3 ඍණ 3 බිඳුව වෙලා යනවා. බලන්න කොච්චර ලේසිද කියලා. එතකොට මෙතන එන්නේ x ධන 2කුයි x 1කුයි x ධන 4කුයි බිඳුවකුයි. හරිනේ? හරි. එතකොට උත්තර මොනවාද එන්නේ ළමයි? x සමානයි ඍණ 2යි x සමානයි බිඳුවයි x සමානයි 4යි. කොච්චර ලේසියෙන් ළමයි ගණන් හදන්න පුළුවන් A level. හරිද? A level කියන්නේ නිකන් මේ විකාරයක් නෙමෙයි. ඒ ඔයාලව හරියට ගයිඩ් කරලා නෑ ළමයි. එහෙම මේ තැන් තැන් වලින් අහුලගත්තු ගණන් ටිකක් හදලා A level කරන්න බෑ. A level කරන්න තියරි ඕනේ. ලස්සනට තියරි ටිකක් හදාගෙන ජීවත් වෙන්න ඕනේ. පේපර්ස් ලක්ෂයක් කරා කියලා වැඩේ හරියන්නේ නෑ. පාස් පේපර්ස් ටික විතරක් හරියට කරත් ඇති ළමයි හරියට ඉගෙනගෙන. හරිනේ? බලන්න වැඩේ ඉවරයි. හරිනේ? හරි. ළමයි 2024 තේරුණාද? අතොස්සන් බලන්න 2024 තේරුණා නම් 2024 තේරුණාද කියලායි අහන්නේ. හරි. විනාඩියක් ඉන්න. හ්ම්.
අපි මේකේ බහුපද සිත නේද? නඩේකින් බහුපද සිත. ඔයගලන්ටදී ඉතින් මොකද දානවනේ මම මැසේජ් එක. මේකට රිප්ලයි එකක් ගන්න. එතකොට අපිට කමෙන්ට්ස් ටික බලා ගන්න පුළුවන්. හරි. ළමයි මොකද අත්තේ අපි අද කරපු ගණන් ටික හරිද තේරුණාද? මේක ලකුණු දෙන්නන්නේ එපාද? කොහොමද ලකුණු දෙන්නේ? මේක හදනවට 20යි උඩු උත්තර හොයනවට ලකුණු 20යි සාධක ලියනවට ලකුණු 10යි මේතුරු වැඩ ටිකට ලකුණු 15යි හරිනේ හරි ඉතින් ළමයි මට පුළුවන් උපරිමයෙන්ම මම උත්සාහ කරාද ඔයාලට මේ පොඩ බය නැති කරලා දෙන්න සාධක ප්‍රමේය කියන පාඩම ඇතුලේ ඉතින් තව ඕගොල්ලෝ හොයාගෙන හදන්න මෙච්චර තමයි ළමයි තියෙන්නේ ආයේ හරිනේ ස්පෙෂලි මතක තියාගන්න ශ්‍රේෂ්ඨ ප්‍රමේය සාධක ප්‍රමේය විතරක් නෙමෙයි ළමයි මේ ගානේ තියෙන්නේ මේ ගාන තනි කර දුවන්නේ මොකෙන්ද ලබ්ධිය සමානයි භාජකයේ වැඩි කිරීම sorry භාජ්‍ය සමානයි භාජකයේ වැඩි කිරීම ලබ්ධිය ධන ශේෂයෙන් දුවන්නේ හරිද ඒකෙන් මැච් එක ගහන්න පුළුවන් ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය අයින් කරලා මැනුවලි වැඩේට කොට දා ගන්නත් පුළුවන් තේරුණාද ළමයි හරි ඉතින් ගණන් ඔක්කොම ටික මං හැදුවා අපි තව ගණන් ටිකක් ඉස්සරහට ඉතින් හදමු දැනට වැඩේ ඔහමයි ඉතින් පොඩ්ඩ දැන් මේ වෙනකොට ළමයි ඕගොල්ලෝ බලන්න ගිහිල්ලා මේ එක දවසට පාඩම් දෙක තුන කර එහෙම නෙමෙයි හරිද එහෙම කරන්නේ නැතුව මම සිලබස් එක ඉවර කරනවා ඕගොල්ලන්ට ඔක්කොම බය වෙන්න එපා හරිනේ මේ වෙනකොට මම ළමයි මාස දෙක තුනක් ඇතුළත කරලා තියෙන තෝගේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕනනම් ලිස්ට් එක ගැහුවොත් හරිද ඉතින් ඒ හින්දා ඒ ටික මුලින්ම ඉවර කරගන්න හරි දැන් ඉගෙන ගත්තු ටිකක්නේ ඊට පස්සේ දවස ඉවර කරගෙන යන්න හරිද අර අමිල සර් කියනවානේ ළමයි මේ පරණ දේවල් කර ඉඳලා ඉස්සරහ දේවල් මිස් වෙනවා වර්තමානයේ දේවල් කරන ගමන් අරව කොහෙන් හරි රිවර්ස් කරගන්න හරිද ඉස්සරහ හෙට ගැන හිත කරමු හෙට තියෙන්නේ නිව්ටන් නියම කප්පි ගණන් ටික තියෙන්නේ කිසිම දෙයක් දැනගෙන එන්න ඕනේ හෙට කප්පියක් කියන්නේ මොකද්ද කියන තැන ඉඳන් උගන්නලා ඔක්කොම තියරි ටික දීලා තමයි ළමයි අපි මේ රිවිෂන් එක කරන්නේ ඒකමයි ළමයි මං දාන්නේ තියරි පුළුවන් කරවන රිවිෂන් පන්තිය කියලා ඒක එහෙමම තමයි හරි එහෙනම් ළමයි අපි හෙට උදේට හම්බෙමු අපි ලොකු වැඩක් කරමු හෙට පාස් පේපර්ස් එනකම්ම යන් වැඩේ යන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි ලොකු වැඩක් කරමු එහෙනම් හෙට උදේ 8 වෙද්දී අපි හම්බෙමු එහෙනම් හරි එහෙනම් හැමෝටම ජය වේවා good night හරි හොඳට ප්‍රැක්ටිස් කරන් ඉන්න